ඔබ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවායි කියා අප ඉත සිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ධර්මාශෝක මහරජතුමාණන්ගේ අනුකම්පා මහිමේ ප්‍රතිඵලයක් ලෙස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ලංකා ගමනින් අනතුරුව ඒ ශ්‍රී සද්ධර්මයේ දායාදයක් ලෙස ලක්වැසි ජනතාවට උරුම කර ගැනීමේ වාසනාව භාග්‍ය උදා වූවා. පොසොන් පුරපසළොස්වක පොහෝ දිනයේදී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ අංජලා දිසානායක මැතිණියගේ මඟ පෙන්වීම අධීක්ෂණය යටතේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කාර්යාල පවුලේ හැමදෙනාම සුබ සාධක සංගමයක් ලෙස එක්සිත්ව එක්සත්ව එකට කතා බහ කරගෙන අනුග්‍රහයන් උදව් පදව් ගත යුතු හැමදෙනාගේම සහයෝගය ලබා ගනිමින් මේ උතුම් වූ සුමధుර වූ ධර්මදේශනාමය පින්කම සංවිධානය කරගෙන තිබෙනවා. එහි වැදගත් වූ අවස්ථාවකටයි දැන් අප එළඹ තිබෙන්නේ. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ අපි හැමදෙනාම කාර්යාලයේ නිලධාරීන් හැටියට ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව ලෙසත් එකට එකතු වෙලා සංවිධානය කරගත් මේ පින්කමෙහි බැතිබර ප්‍රධාන දායකත්වයේ පිළිබඳව අපි කෘතවේදීව සිහිපත් කළ යුතුව තිබෙනවා. ඉහළ ඕවල අංක 72කින් එක දරණ නිවසේ පදිංචිව සිට මීට වසර 3කට පමණ පෙර ආතුව අභාව ප්‍රාප්ත වන්නට යෙදුන බී.එම්. විමලසිරි මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහා එතුමාගේ දයාබර වූ ස්වාමි දියණිය කේ.ජී. පද්මා ප්‍රේමරත්න මහත්මිය එවැගේම වැඩිමහලු පුතණුවන් වන බී.එම්. සම්පත් රංගන ගීතදේව මහත්මයා එතුමා මේ වන විට විදේශගත වෙලා තිබෙන්නේ. ඒ ඇතුළු පවුලේ දුවදරුවන් හැමදෙනාගේම බැතිබර දායකත්වයෙන් මේ පින්කම සංවිධානය වෙනවා. ඒ වගේම මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. අපි කෘතවේදීව සිහිපත් කරනු ලබනවා. රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවුල සමග එක්ව සමෘද්ධි මහා සංගමයේ සහ ඒ සියලු දෙනා එකතු පාදා වෙමින් ධර්මදේශනාමය පින්කමෙන් අනතුරුව කෙරෙන සෞදන්සල සඳහා දායකත්වයේ ලබා දෙනවා. තනිව පින්කම් කරනවට වඩා එකතු වෙලා එක හිතකින් පින්කම් කරන්න පුළුවන් නම් එහින් ලැබෙන කුසල ශක්තිය ඉතා බලවත්. ඒ බලවත් වූ කුසල සම්පත් රාශියක් එකතු කර ගන්නට පුළුවන් පින්කමක් තමයි අද අපි සංවිධානය කොට තිබෙන්නේ. අද මේ උතුම් සුමధుර වූ ධර්මදේශනාමය පින්කමේ දේශකයාණෝ ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කතික
අපේ පොදු ජනතාවගේ සිත් සතන් මනා ලෙස ධර්මයට නමන්ට පුළුවන් උපන් කුසලතාවයකින් හෙබි කාව්‍ය විශාරද අවසරයි පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ රහතුන් වහන්සේලා මහත්සේ වැඩ සිටි රත්තොට ඓතිහාසික පුරවරයේ කයිකාවල පුංචි නගර මැදේ අපි හැමදෙනාම එකතු පාදා වෙලා සාදු හඬින් උන්වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනිමු. ඒ වගේම අපේ ගෞරවනීය ආරාධනාව පරිදි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා මේ ස්ථානයේ පැමිණ සිටින පින්වත් ඔබ සියලු දෙනාමත් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සුබ සාධක සංගමයේ වෙනුවෙන් ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. එසේ පිළිගනිමින් චිරාගත සම්ප්‍රදායානුකූලව දැන් තිබෙන්නේ දේශකයාණන් වහන්සේට දහත්වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීමේ පුණ්‍ය කටයුත්ත සිදු කිරීමයි. ඒ පුණ්‍ය කටයුත්ත සිදු කිරීම සඳහා මා ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා. මේ උතුම් වූ පින්කමේ පුරෝගාමීත්වයෙන් කටයුතු කරනු ලබන රත්තොට ප්‍රාදේශීය මහලේකම් අංජලා දිසානායක මැතිණියට අපි සාදුකාරයක් පවත්වමු පින්වතුනි. සාදු සාදු සාදු. ඒ පින් වැඩෙන සත්ක්‍රියාවට එක් වූ ප්‍රාදේශීය මහලේකම්තුමියට අපේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමින් දැන් මා ඔබෙන් ඉතා වටිනා ඉල්ලීමක් ආයාචනයක් ලෙස කරන්නට කැමැති. මේ සුළු වේලාවක් තුල අපට දේශනා කරනු ලබන ශ්‍රී සද්ධර්මය කාටවත් බාධාවක් නොවන ලෙස ශ්‍රවණය කිරීම සඳහා ඔබගේ ජංගම දුරකථනය නිහඬ කර ගන්නා ලෙස කාරුණිකව සිහිපත් කරමින් මා ඊ타ත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනු ලබනවා නැවත වරක් අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාරන සීක්වායි කියා අවසරයි ස්වාමීනි. දිවි තිබෙන තුරු නොව සසරෙහි ජීවත් වන තුරාවටම නිවන් දකින තුරුම තුනුරුවන් අත් නොහරිමි තුනුරුවන්ගේ පිහිට ලබමි තුනුරුවන් හැර වෙන සරණක් නැත යන උත්තම අදිෂ්ඨානයේ හැම හිතකම දරාගෙන දිවි තිබෙන තුරු නොව සසරෙහි ජීවත් වන තුරාවටම නිවන් දකින තුරුම පස් පවින් වලකිමි පන්සිල් සුරකිමි යන දැඩි අදිෂ්ඨාන සිත ඇති කරගෙන පන්සිල් සමාදන් වීමට පෙර තෙරුවන් සරණ යෑමට තුන් වතාවක් එකම හඬින් සාදුනාද පවත්වා තුන් වතාවක් එකම හඬින් හඬ නගා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ
गच्छामि ततियम्पि बुद्धं शरणं गच्छामि ततियम्पि धम्मं शरणं गच्छामि ततियम्पि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अतिन्नाद कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि स्वामीरय मज्जपमादट्टाना वीरमणि सिक्खापदं समादियामि ධර්ම ශ්‍රවණයට පෙර අපි කවුරුත් එකට බුද්ධ වන්දනාව සිද්ධ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්ස බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු මෞඛ්‍ය වන්දනාව පළමු පියාට බුද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකම් රාජමංජං සුපාතිත්තං පිතුපාදං නමහමහං මට දසමාසේ උරේ පෝෂේසි ආයුදීවං වස්ස සතං මාතුපාදං නමහමහං මෙතන සිට ධර්ම දේශනාව අවසාන වනතුරු තමන් එක්කරගෙන ආපු දූ දරුවෝ සංසුන් කරගන්න තමන් අරගෙන ආපු ජංගම දුරකථන අනිවර වෙනකම් නිවා ගන්න සියලු කටයුතු වලින් බැහැර වෙන්න ධර්ම ගෞරවය උපදවාගෙන ධර්ම ශ්‍රවණයට හොඳයි. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවිදානෝ භවං හෝති සුවිදානෝ පරභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරභවෝ හෝති රත්තොට ප්‍රාදේශීය ලේකම් अंजला दिशानायक मैथिनी ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සියලු සදහැවතුන් ඇතුළු මේ ධර්ම දේශනාවට මා සමග වරින් වර කතා කර කර ආරාධනා කළ අපේ මහින්ද මහත්මා බෞද්ධ කටයුතු සමායෝජක මහින්ද මහත්මාණන් ප්‍රධාන සදැහැති ශ්‍රීමතුනි ශ්‍රීමතියනි ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ ජේතවනාරාමය කියලා කියන්නේ අනේපිඬු මහා සිටුවරයා අනාථ පිණ්ඩික සිටුවරයා විසින් ජේත කියන කුමාරයාගෙන් ඉඩම මිලදී අරගෙන කෝටි ගාණක් ධනය වියදම් කරලා මහා විහාරයක් ඉදි කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරපු පුණ්‍ය භූමිය අනාථ පිණ්ඩික සිටුවරයා කියන්නේ මහා ගුණවත් සිටුවරයෙක්. එතුමා කෝටි ගාණක් ධනය වැය කරලා ඊටම අරගෙන මහා ජේතවනාරාමේ පූජා කරන විට මේ විහාරයට නම තිබ්බේ ජේතවනාරාමය කියලා. ජේතවනාරාමය ඒක හරිනම් අනාථ පිණ්ඩිකාරාමය වෙන්න එපාය. නේද? අනාථ සිටුවරයා සල්ලි දීලා අරගෙන හදලා පූජා කරපු ඉඩම ජේතවනාරාමය වෙන්න බෑ, අනාථ පිණ්ඩිකාරාමය වෙන්න ඕනේ. හැබැයි මේ සිටුවරයා මේ මහා දානී පූජා කළේ නිස්සරණ අධ්‍යාසයෙන්. ආයේ වෙනත් කිසිම ලාභයක් ලෝභයක් ගැන හිතන්නේ නැතුව බුදුහාමුදුරුවෝ ඇතුළු මේ මහා සංඝ රත්නයට සම්බුද්ධ ශාසනයට කරන පූජාවක් හැටියට තමයි මේ ජේතවනාරාමයේ පූජා කළේ. එතුමා මොනතරම් ගුණවතෙක්ද කියනවා නම් අර ජේත කියන කුමාරයාගෙන් මිලදී ගත්තු මේ ඉඩමේ හදපු මහා විහාරයට නම තියන්නේ ජේත කියන කුමාරයාගේ නමින්මයි.
ජේත කියන කුමාරයාගේ නමින්මයි. ඒකට අපේ රටේ දේශපාලඥයෝනේ ඉන්ටර්ලොක් ගල් ටිකක් ඇල්ලුවත් බලන්නකො පාරට හැරෙන තැන බෝඩ් එකේ තියෙනවා ෆොටෝ 15ක් 20ක් තියෙනවනේ. ඒ බෝඩ් එක කියවන්නම විනාඩි 10ක් විතර නතර වෙලා ඉන්න ඕන. ඒ ඉන්ටර්ලොක් ගල් ඉතින් ගෙදරින් අල්ලන් ඇවිල්ලා හිටුවා නම් ඒක කමන්නේ නෑ. ඒත් ඔය ඇත්තන්ගේ බදු මුදල් ඔය ඇත්තන්ගේ සල්ලි වලින්ම ගල් අල්ලලා එක එක්කෙනාගේ නම් දා ගන්නවා. අන්න ඒකට අනාථ පිණ්ඩික සිටුවරයා ආදර්ශයට ගන්නවා නම් එතුමා අනුන්ගේ ඉඩමක් සල්ලි දීලා අරගෙන අන්තිමේ නම දාන්නෙත් අයිතිකාරයාගේ මුල් අයිතිකාරයාගේ නම ජේතවනාරාමය. බුදුරජාණන් වහන්සේට මේ පූජා කරපු මහා විහාරය කෝටි ගාණක් වටිනවා. වැඩිම කාලයක් අවුරුදු 19ක් බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ ජේතවනාරාමයේ. ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ හමු වීමට විවිධ ප්‍රදේශවලින් විවිධ ජාති මිනිස්සු එනවා. උදේට දවල්ට හවසට රැයට ගත්තොත් නිතරම සෙනග ගහන පරිසරයක් ජේතවනාරාමයේ තිබුණේ. කියන්නේ නිතරම සෙනග ගැවසෙන තැන. බුදු සිරිතේ උදාර සිරිතක් තිබුණා. ඒ සිරිත තමයි තමන් වහන්සේ ගාවට එන්නේ කවුද? එන ඕනම කෙනෙක් එක්කලා මුලින්ම hina වෙලා කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. රාජ මහාමාත්‍යවරු වෙන්න පුළුවන්. දුගී මගී යාචකේ නැතිබරි අසරණ වෙච්ච මිනිස්සෙක් වෙන්න පුළුවන්. එන්නේ කවුද? එන ඕනම කෙනෙක් එක්කලා මුලින්ම hina වෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒකට කියන්නේ පුබ්බහාසි. මුලින්ම hina වෙනවා. ඒ එන මිනිස්සයා බුදුහාමුදුරුවෝ පිළිබඳව ඇති කරගන්නේ මුලින්ම මහා පුදුම පැහැදීමක්. කවදාවත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ, අඳුරන්නේ නැහැ, ඇවිල්ලත් නැහැ. මේ ආවේ පළවෙනි වතාවට බුදුහාමුදුරුවෝ දැක්කේ පළවෙනි දවසේ. නන්නාඳුරන කෙනෙක් ආවත් බුදුහාමුදුරුවෝ තමයි එන කෙනා එක්කලා මුලින්ම hina වෙන්නේ. බලන කොච්චර ලස්සන මානුෂීය ගුණයක්ද කියලා. මුලින්ම hina වෙන්නේ බුදුහාමුදුරුවෝ. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ අර එන දුගිය මගිය අසරණ මිනිස්සයා එක්කලා මුලින්ම hina වෙනවා. කෙනෙක්ව පහදව ගන්න තියෙන පළවෙනිම ක්‍රමය තමයි hina වෙන එක. hinaව. ලෝකේ hina වෙන්න පුළුවන් එකම කෙනා මිනිසයා විතරයි. hina වෙන්න පුළුවන් එකම කෙනා මිනිසයා. අපි මොනතරම් බණ කිව්වත් අපේ රටේ රාජ්‍ය ආයතන ගත්තොත් එහෙම රාජ්‍ය ආයතන වල සේවය කරන අය hina වෙනෝ හරි අඩුයිනේ. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් රජයේ කන්නේනේ. සෝරි හැබැයි අංජලා දිසානායක මැතිරිය නම් hina වෙච්ච ගමයි. hina වෙච්ච ගම. මේ hinaවට ලොකු දෙයක් කරන්න පුළුවන්. මම මෙතුමිය දැකලත් නෑ, මේ දැක්කමයි. හැබැයි hina වෙන්න එතුමිය ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. මේක සුළු දෙයක්. බුදුහාමුදුරුවෝ ගාවට එන්නේ දුගියා මගියද එන ඕනම කෙනෙක් අර බුදුරජාණන් වහන්සේගේ සිනහවට පැහැදෙනවා. අපි අඳුරන්නේ නැති නන්නාඳුන තැනකට යනකොට සාමාන්‍යයෙන් යන්නේ ඔළුවේ විවිධ දේවල් තියාගෙන. මේ මිනිස්සයා hina වෙයිද, කතා කරයිද, එහෙම නැත්නම් බණීද, ඇඟට කඩාගෙන පණීද, යකෙක් රාක්ෂියෙක් වගේද, ඔක්කොම ඔළුවේ තියාගෙන යන්නේ
අඳුරන්නේ නැති තැනකට අලුත් තැනකට යනකොට එහෙම තැනකට ගියාම තමන් ගාවට එන මිනිස්සයා එක්කලා මොන දෙයකට කාරණාවකට ආවත් අපට හිනාවෙන් පිළිගන්න පුළුවන් නම් මේක පුදුම තරම් වටින මනුස්ස ගුණයක්. පුදුම තරම් වටින මනුස්ස ගුණයක්. අද ඇත්තටම රජයේ ආයතන ගත්තොත් එහෙම විශාල ගොඩනැගිලි මෙහෙ නම් ටිකක් පොඩි වගේ. ලොකු ලස්සන අලුත් ගොඩනැගිලි හදලා මල් පෝච්චි අර මුල්ලේ මේ මුල්ලේ තියලා ඒ මදිවට ඉස්සරහින්ම ලස්සන මේසයක් තියලා ඒකට මල් කලබුකුත් තියලා ලස්සනම ගෑනු ළමයි තෝරලා අරගෙන අන්දවල කටු ගහලා මූණ පාට කරලා හැඩ වැඩ දාලා ඉස්සරහින්ම තියලා තියෙනවා බෝඩ් එකේ උද්‍යාන තියෙනවා පිළිගැනීමේ නිලධාරණී කියලා. පිළිගැනීමේ නිලධාරණී කියලා බෝඩ් එකේ උත් ගිහිල්ලා මූණට මූණ තියලා hina වුණා තිනා වෙන්නේ නැහැ නේ. කොහොමද මේ රත්තොට? බංගිවි කොළඹ ඒවා. මූණට මූණ තියලවත් hina වෙන්නේ නැහැ. hina වුණාට. මගේ පොඩි හාමුදුරුවෝ ගෝලයේද උපසම්පදා වෙලා උත්සවය ඉවර වෙලා යාගේ ස්තුති කතාවේදී යා ලස්සන කතාවක් කිව්වා. රෝහලක වටිනාම මිනිස්සයා කවුද? මෙයා කියපු එකක් මම මේ කියන්නේ. ඉස්පිරිතාලේ වටිනාම කෙනා වෛද්‍ය අධිකාරීතුමා ඉන්නෝ මොකද්ද මේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ඉන්නෝ මොහොම ඉන්නෝ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කේක් જાති. ඉස්පිරිතාලේ වටිනාම කෙනා කවුද? ඇහුන්නේ ඉස්පිරිත කම්කරුවා ඉස්පිරිතාලේ වටිනාම කෙනා ඔය කවුරුවත් නෙමේ කවුද? රෝගියා ලෙඩ නැත්තම් ඉස්පිරිතාල ඕනේ ඉස්පිරිතාල ලෙඩ නැත්තම් ඉතින් දොස්තර මහත්තයා වටින්නේ නැහැ. එයාට ওই වටිනාකමක් ඇවිල්ලා තියෙන ලෙඩ නිසා. ඒ දෙහිදී ගත්තත් වෙන රෝහලේ කාර්ය මණ්ඩලය ගත්තත් ඔය ඔක්කොටම වටිනාකමක් ආවේ ලෙඩ නිසා. හරිනම් ලෙඩා ඉස්පිරිතාලෙට එනකොට මම පදලංගල හාමුදුරුවෝ වගේ ගන්න ඕන බෙර ගහලා මුතු කුඩි අල්ලලා පා හොදලා පිය දාලා පාවට ඉලලා ගන්න ඕන. එච්චර වටිනෝ ලෙඩා. ලෙඩ වෙලා ඉස්පිරිතාලට යනවා කියන්නේ ඉතින් අපි දෙලොවක් අතරමං වෙලානේ යන්නේ. ගිහිල්ලා ගෙදර එන්න වේවිද නොවේවිද කියලා හිතාගෙන විශ්වාසයක් නැතුව යන්නේ. හරි හිතේ බයින් යන්නේ ඕනම ලෙඩෙක් ඒව තමයි. ඕනම ලෙඩෙක්. ඉස්පිරිතාලට ගිහිල්ලා බලන්න ඕන ක්ලිනික් එක දවසට බුදුන් මේ මිනිස්සු උදේ 2-3 ඉඳලා නොකා නොබී ඇල්ලතුරුවත් නොබී යන්නේ. පොලිමේ ඉඳගෙන වාඩි වෙන්න පුටුවක් නැහැ සමහර තැන්වල හිටගෙන ඉඳලා නම්බරේ දෙන මිනිහගේ ඉඳලා අන්තිමටම බෙහෙත් ටික කොල කෑලි වල උතල දෙන මිනිහ දක්වා ඩිංගක් මේ පාර ක්ලිනික් එකට ගියාම බලන්නකො මූණක ලේ කඳුලක් තියනවද කියලා. ඉස්පිරිතාලේ වැඩ කරන්න බැලුව ඒ උන්ට නිකන් ලියුකේමියා වැදිලා. අර එක ලෙඩක් තියෙනවා ලියුකේ. හැංගේ ලී වතුර වෙනවා. ලියුකේමියා වැදිලා වගේ මේ කඳුලක් නැහැ මූණක. මම අඳුරන තාත්තා කෙනෙක් ඉන්නවා අපේ ලේකම්තුමියනි. දැන් මට හම්බුන්නේ නැහැ ටික දවසකින් පානදුරේ. මම ওই බනවලට ගිහිල්ලා අඳුරගෙන හොඳ පිළිවෙලක් ඇති මිනිස්සෙක්. ඒ තාත්තා පානදුරේ ගෙවල් තියෙන. මට මා එක දවසක් කතා කරනකොට කිව්වා හාමුදුරනේ මම මේ බෙහෙත් යන්නේ කුරුණෑගල ඉස්පිරිතාලෙට කිව්වා. මම ඒ මහත්තයා මේ පානදුරේ නැද්ද ඉස්පිරිතාල දොස්තරවරු නැද්ද? තියෙනවා හාමුදුරනේ. ඒ වුණාට මම බෙහෙත් ගත්තු දොස්තර මහත්තයා පානදුර ඉස්පිරිතාලේ ක්ලිනික් එකේ තමයි බෙහෙත් ගත්තේ. දැන් එතුමා කුරුණෑගල ඉස්පිරිතාලෙට මාරු වෙලා. මම ක්ලිනික් එක හදාගත්ත එතුමත් එක්ක කතා කරලා එහිට. මම ක්ලිනික් එක දවසට පානදුරේ ඉඳලා උදේ පාන්දර නැකිල්ල පානදුරින් බස් තියෙන නුවරට කුරුණෑගලට හැම තැනටම තියෙන බස්
මං අතින් වියදම් කරගෙන අතින් කාලා හාමුදුරන ගිහිල්ලා ක්ලිනික් එකට පාරදුරේ දොස්තර මහත්තයාගෙන් බෙහෙත් අරන් එනවා. මං ඔය එච්චර දුර යන්නේ මොකෝ? නෑ හාමුදුරනේ දොස්තර මහත්තයා හරි කරුණාවන්තයි. මාව දැක්ක ගමන් මට කතා කරන්නේ තාත්තා කියලා. තාත්තේ කියලා මට කතා කරන්නේ විනාඩි 3-4යි මාත් එක්ක කතා කරලා පොලිමේ ලෙඩු ඉන්නවනේ. විනාඩි 3-4ක් කතා කරලා මාව බලලා කරලා මට බෙහෙත් ලියලා දෙනවා හාමුදුරනේ. එතනින් එළියට බහිනකොට ලෙඩේ සනීපයි. මට තාත්තා කියලා කතා කරන හාමුදුරුවන්ට නිසා මම මේ කියන්නේ අඩුම තරමේ හාමුදුරනේ මගේ ළමයෙක්වත් මට දැන් තාත්තේ කියන්නේ මගේ දරුවොත් මට තාත්තේ කියලා කතා කරන්නේ හාමුදුරනේ. අර දොස්තර මහත්තයාට කියලා තාත්තේ කියලා අහගෙන ඉන්න මම තල්ලි වීදම් කරන් ගුරු නෑගල යන්නේ. බලන්නකො මේ වචනයට කරන්න පුළුවන් දේවල් කොච්චරද? අපි එච්චර ලොකුවට නොහිතුවාට මේ වචනයට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඇයි පදලංගල හාමුදුරුවෝ කොළඹ ඉඳලා මේ ලේකම්තුමිය මහින්ද මහත්තයලා කතා කරලා මේ රත්තොටට ගෙන්නුවේ ඇයි? කොළඹ ඉඳලා උදේ පාන්දර ඉඳලා එනෝ ඉවරයක් නැහැ. මොනවටද වෙන දෙයකට නෙමෙයිනේ. පැයක් ඔයත් එක්ක කතා කරලා යන්න. මේ දේශනාවක් කරලා යන මේකේ තියෙන වචන තියෙන. ඒ නිසා හිනාවට කතාවට ලොකු පරිවර්තනයක් ජීවිතවල කරන්න පුළුවන් අපි නොදැනගෙන හිටියට. ඒ නිසා මම ආරාධනා කරනවා ඔබ hina වෙන්න. උදේ පාන්දර පටන් ගන්න hina වෙන්න දවස ආරම්භ කරන්න. ඒකට හෙට උදේ ඉඳලා හෙට උදේ පාන්දර අද ඉඳලා උදේ පාන්දර ඉඳලා hina වෙන්න අද දවසේ රිහර්සල් කරන්න. අපිට පුරුදු වදිනේ ටික hina වෙන ටික පුරුදු වදිනේ. හොඳට hina වෙන ටික ඔත කට දිගෑරෙන්න. ඇකිලිලා තියෙන කටවල් දිගෑරෙන හොඳට hina වෙන්න. hina වෙලා හෙට උදේ පාන්දර හැරෙනෝනේ. 4:00 5:00 විතර හැරෙනෝනේ. හැරිච්ච ගමන් එකපාරට ඇඳින් බහින්න එපා මං කියනකම්. එකපාරට ඇඳින් බහින්න එපා විනාඩියක් විතර නිදි ගැට කඩලා කම්මැලි ඇරලා ඈනුමක් එහෙම යවලා ඇඳේ ඉඳන්ම තව විනාඩියක් විතර hina වෙන්න. කාටවත් ඇහෙන්න ඕනේ. Tamanට විතරක් දැනෙන්න හොඳට hina වෙන්නකෝ. ඕම් මං කිව්වට හෙට ඉඳලා කරන්න. දවසෙම ඉන්නේ hina වෙලා. මුළු දවසේම ඉන්නේ hina වෙලා. මැඩම් hinaවට ලොකු දෙයක් කරන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න. සමහර ආයතනවල ආයතන ප්‍රධානියා ගාවට වැඩ කරන කෙනෙක් යනවා. යාම ගිහිල්ලා කියනවා සර් නැත්නම් මැඩම් මට පොඩි ප්‍රශ්නයක් මොන මඟුලක්ද බං උදේ පාන්දර මේ ප්‍රශ්න අරන් එනවා. ප්‍රශ්න ඉවර යන්නේ පොඩි ප්‍රශ්නයක් අරන් ගියපු ගමන් බැනගෙන ගිහිල්ලා අඩි පොළොවේ ගහලා දැන් අපත්තු පොළොවේ ගහලා අර මිනිහා එළියට එන්නේ ප්‍රශ්නේ ලොකු කරගෙන පොඩි එකක් අරන් ගියේ මොකද්ද ප්‍රශ්නේ කියලාවත් ඇහුවේ නැහැ කතා කළේවත් නැහැ. සමහර මැඩම්ලා ගාවට සමහර සර්ලා ගාවට මිනිහෙක් යනවා සර් ලොකු ප්‍රශ්නයක්. හරි hina වෙලා හරි වාඩි වෙන පොඩ්ඩක් කතා කරමු. මටත් ප්‍රශ්න. තමුසට විතර නෙවෙයි මටත් ප්‍රශ්න ඇහෙන ප්‍රශ්න තියෙනවා. හරි ප්‍රශ්න නැති මිනිහෙක් නැහැ මේ ලෝකේ. අපි කතා කරමු මොකද්ද ප්‍රශ්නේ? සර් මැඩම් ගාවට ලොකු ප්‍රශ්නයක් අරන් යන මිනිස්සයා එළියට එන්නේ ප්‍රශ්නේ පොඩි වෙන සමහරට වෙලේම උත්තරේ හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ලොකු සහනයක් හරි ඔලුවට ආවා. හොඳට කතා කළා මිස්. මැඩම් හොඳට කතා කළා. හින්න මේ සර් හොඳට කතා කළා. මේ කෑකෝ ගහන්න නැතුව. ඒ කියන්නේ එහෙම තමයි සමහර අය සමහර සර්ලා මැඩම්ලා මිස්ලා ඉන්නොත් ලොකු පොඩි කොන්නෝ පොඩි ලොකු කොන්නෝ අපිට පුළුවන්. ඕනම ජීවිතේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක කවුරුවත් කලබල වෙන්න එපා. අදිස්සි වෙන්න එපා. හැමෝටම මොනවා හරි කරදර ප්‍රශ්න ගැටුම් තියෙනවා.
මේ බණ ආපු ඇත්තු කවුරු හරි ඉන්නවා නම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ හාමුදුරුවනේ. කිසිම කරදරයක් නැහැ කියලා පුළුවන් නම් අත උස්සන්න. පුළුවන් නම් අත උස්සන්න. කවුරුවත් නැහැ. හැමෝටම මොනවා හරි ප්‍රශ්න තියෙනවා. හැමෝටම මොනවා හරි කරදර තියෙනවා. මේක තමයි ජීවිතේ. ජීවිතය කියලා කියන්නේම ප්‍රශ්න පත්තරයක්. ජීවිතය කියලා කියන්නේම ප්‍රශ්න පත්තරයක්. අපට තියෙන්නේ ওই ප්‍රශ්න පත්තරයට හැමදාම මුහුණ දෙදී උත්තර හොයන එක. සමහර උත්තර එකපාරට හම්බ වෙන්නේ නැහැ. ටිකක් බලාගෙන ඉන්න ඕනේ. ඉවසන්න ඕනේ. සමහර උත්තර ඉවරෙම හොයාගන්න පුළුවන්. සමහර උත්තරවලට කාලයට ඉඩ දෙන්න ඕනේ. අදිස්සි වෙන්න එපා. කලබල වෙන්න එපා. hina වෙලා දවස පටන් ගන්න. ඔබ ආයතනයට එනකොට එන්න hina වෙලා. hina වෙලා එන්න. මේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම hina වෙලා එන්න. කවුරුවත් නැති වුණාට කමන්නේ. මේ බිල්ඩින් එකේ hina වෙන්න. ඒගොල්ලොත් හරි ආසයි. ඒ කියන්නේ මේ අචේතනික වස්තු උනාට ඒ අයත් හරි ආසයි hina වෙලා ඉන්නකොට. සමහර අය ආයතනයට ඇතුල් වෙන්නේ නෙමෙයි ගෙදරින් උදේ එන්නෙම බැන නෙමෙයි මොන කරුමයක්ද මන්ද වන් හරි ගස් කඩන් වැටිලා. යන්න පාරත් තොටක් නැහැ. රාත් තොටට යන්න පාරත් තොටක් නැහැ. එහෙන් ලයිට් නැහැ. ඉන්න වෙන්නේ කරුවලේ දාඩි දදා. මේ මන් දන්නේ බං මේව තමයි කරුම කියන්නේ කියලා ගෙදරින් කිය බැන ඉන්නේ බස් එකේ නැගලා බයික් එකේ නැගලා බැන ඔක්කොටම බනින ඕ මේ ලේකම් කාර්යාලේ නම් මම කොහොමද දන්නේ ඉන්න මැඩම් ගේ ඉඳලා ඔක්කොටම බැන ඉන්නේ අවදාවද ඒ yaadinne මම මැඩම් හැමදාම අද කුරුණෑගල බණකට ආවොත් ආයෙ හිටත් කුරුණෑගල නම් බණ තියෙන්නේ මං අද ආයෙ යනවා කොළඹ ගිහිල්ලා ආයෙ හිට කුරුණෑගලට ආයෙ නෑ ලේසි ලාභයි දෙකම කොහේ හරි ළඟපාතක ඉඳලා හෙට බණ තියලා ගියා නම් නේ ලේසි ලාභයි දෙකම තියෙනවා මං යනවා මහ රෑම ගිහිල්ලා ආයෙ පහුවෙනිදා ආයෙ එනවා මං හරි කැමති මං ඉන්න තැනට යන්න මං ඉන්න තැන හැමෝම එක්කලම සතුටින් ඉන්න වටපිටාව හදාගෙන තියෙනවා. අදත් උදේ පාන්දර 4ට විතර ඇහැරිලා සුපුරුදු ආකාරයෙන්ම අර කියපු විදියටම ඇඳෙන් බහින්නේ hina වෙලා. කවුරුවත් නැහැ මං තනියෙන් ඉන්නේ කාමරේ. බයතන් ළඟ නෝන හරි ඉන්නෝනේ. මහත්තය හරි ඉන්නෝ. ඇඳෙන් බහින්නේ hina වෙලා. ඊළඟට ගිහිල්ලා පොඩි හාමුදුරන්ට දොරට තට්ටු කරන්න මම මොකක් හරි විහිළුවක් තාලුවක් කරලා hina වෙවි. මිනිහත් hina වෙලා ඇරෙන්නේ. අපි ඔක්කොම දවසේ ඉන්නේ හරි සතුටින් ඉන්නේ hina වෙලා. මම ඒක එතෙන්ට යන්න ආස. ඔය ඇත්තු සමහර ලාවට ගෙදරට යන්න ආස නැහැ. ඇයි? ගෙදර මහ වටපිටාව මහ මුස්පීන්තු පාටයි. ඇයි? උදේ පාන්දර ඇහැරුණේ මෝන එල්ලගෙන. මොන කරුමයක්ද කියලා ලෑස්ති උනේ මූණ එල්ලා බස් එකට බයිකේ නගින්නේ මූණ එල්ලා අඩුම තරම ගෙදර ඉන්න අයට කියලාවත් එන්නේ නැහැ ඔෆිස් එකට එන්නේ එල්ලන් මූණ වැඩ කරන්නෙත් එල්ලන් ඔෆිස් ඇරලා ගෙදර යන්නෙත් එල්ලන් ගෙදර හොඳලා ඉන්නෙත් එතකොට එල්ලන් ඔක්කොම මූණ එල්ලන් ඉන්නේ බස්තු බක මූුණු වගේ ගෙවල් දුරවල් ඉන්නකු පදලංගල් හාදුරු බලන්නකු මං බනකට ගියත් hina වෙලා ඉන්නේ ටීවී එකට ගියත් hina වෙලා ඉන්නේ අනිත් ඒවා මං ළඟ ඉන්නේ උණු කුචි කවලා හරි නස්සනවා අර එහෙම hina ආපු ඉතින් තමයි අපේ අත්තනායක සයන්නේ නැති වුණානේ ඔව් අනේ hina වෙලා ඉන්න කෙනෙක් hina වෙලා එතුමත් කියනවා හාඳුරු ළඟ ඉන්නවනම් කම්මැලි නෑ මාත් කියනවා සර් ළඟ ඉන්නවනම් කම්මැලි නෑ සර් කිති කැව්වත් තරහ ගන්නෑ මං ළඟින්මයි වාඩි කරගන්නේ සර් අනිත් කෙනා තමයි අපේ හරේන්ද්‍ර ජයලාල් අපි 3 දෙනෙකුට හිටියොත් හරි ආසයි කැමරා කරන අයත් ආසයි
බලාගෙන ඉන්න මිනිසුත් ආසයි අපි සතුටින් ඉන්නේ. පැයද පැය දෙකද ඉන්න කාලය තුල හරි සතුටින් ඉන්නේ. නිසා hina වෙලා වැඩ පටන් ගන්න, hina වෙලා ආරම්භයක් ගත්තාම දවසේම කොහේ හිටියත් ඉන්නේ hina වෙලා. ඔයත්තුම කියනුනේ අර මිනිස්සයා උදේ පාන්දර දැක්කත් හරි ආසයි සතුටුයි කියලා කියන්නේ නැද්ද? ඔව් දැක්කාම ඇති කතා කරන්න ඕනේ නේ. දැකලා hina වුණත් සිරියාවන්තයි. සමහර වෙලාවෙන් දැක්කම මොකද කියන්නේ? අද දවසම ඉවරයි අම්බෝ ඉවර දවසම කෑ බබා. බස් එකෙන් නගින්න හදනකොට දැක්කි මර කාලා කන්නියනේ. ඔව්. බලන්නකො මේ දෙන්නගේ වෙනස. ඒ නිසා hina වෙලා ආයතනයට එන්න වැඩ කරන අය. hina වෙලා ගෙදරින් එළියට එන්න. hina වෙලා ගෙදරින් ගෙදරට යන්න. hinaවට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මං අඳුරන මල්ලි කෙනෙක් හිටියා. මිනිහාට අවුරුදු 3-4කින් හම්බුන්නේ නැහැ. අවුරුදු 17 18 දී අඳුරගත්තු මල්ලි කෙනෙක් කොහොමරි දවසක් ආවා. ටිකක් වැඩ වෙලා උසමහත් වෙලා. ඉතින් මේ මං කිව්වා ඉතින් අනේ සෑහෙන කාලෙකින් දැක්කේ කොච්චර සන්තෝෂයිද දැන් මොකෝ කරන්නේ රස්සාවක් කරනවා එහෙම හඳුන මම අර ගාමන්ට කියන වැඩ කරන්නේ කොයිද ඕමාගම හාමුදුරු දවසක් ආවේ බරටත් ආවනේ මොනේ කීයද ගාමන්ට මේ පැත්තේ ගොඩක් තියෙනවා අර අහවල් එක කියලා දමගම කියලා මං කිව්වා ආව් මට මතකයි ආවා ඒක තමයි වැඩ කරන්නේ මං කිව්වා ඉතින් අයියෝ කතා කරලා ඉතින් මාත් එක්ක නෑ ඉතින් සෙනග හිටියනේ හාමුදුරුවනේ මං ඒ නිසා කතා කරන්න ඉස්සරහට ආවේ නෑ හාමුදුරු ගාවට මේ මං හිටියා හාමුදුරු බණ කියනකොට මං හිටියේ එතන මං ඒකේ තමයි වැඩ කරන්නේ. ඔව් හාමුදුරු වැඩක් නෑ. මං මේ මොකෝ වැඩක් නැත්තේ. මං කෝ හරි හොඳයි මේ ගාමන් ටික හරි හොඳයි අයිතිකාර මහත්තයත් මං පෞද්ගලිකවත් අඳුරනවා ලෝභ නැති මිනිස්සුන්ට හරියට උදව් කරනවා මේ හොඳ මිනිස්සෙක්. ඔව් වැඩක් නෑ. වැඩක් නෑලු ඊට පස්සේ මේ මං ඔයකේ වැඩ නැහැ කියන පඩි හම්බෙන්නේ නැද්ද උඹට බා නෑ හම්බෙනවා වැඩක් නෑ මං කීයක් හම්බෙනවද බේසික් එක 38000යි ඌවා ඊයේ පෙරේද මේ පොඩි පරණ කතාවක් බේසික් එක 38000යි ඉතින් තව ඔය කොහොම එකතු වෙනවද හොඳ පඩියක් එනවා මම එනවනේ ඔව් වැඩක් නෑ මං දැන් බැන්දද බං නෑ බැන්දේ නෑ වැඩක් නෑ මං දැන් මොකෝ ඉන්නව මොකෝ හරි අල්ලන් ඉන්නවද කෙල්ලෙක් ඉන්නවද ඉන්නේ වැඩක් නෑ ඒක තමයි හඳුරුනේ මාව කෑවේ කිව්වා ඒ කියන්නේ මේ කොල්ලගේ ඔක්කොම දත් ටික ගලවනවා අර කෙල්ල ගලවනවා මේක යන්නේ ආයතනෙ පිටින් ආයතනයේ හරහා බෝස්ට බනිනවා ආයතනයේට බනිනවා වැඩක් නෑ වෙනම ප්‍රශ්නයක් මං කෝ ඉතින් මම වැඩක් නන්න උතනින් පළකෝ වැඩක් නෑ යන්නෙත් නෑ බැන ඒක අස්සෙම ඉන්නවා යන්නෙත් නෑ කවදාවත් ඉන්න තැනට වෛර කරන්න එපා ආදරය කරන්න මේ ගස්කොළ මේ අපේ සිතුවිලි මේ ඔක්කොම මේ ගහට කොළට දැනෙනවා. ඔය ඩයනා කුමරිය මැරිච්ච වෙලාවේ පල්ලියේ ඉඳලා ආගමික කටයුතු කරලා කනත්තට අරගෙන යනකොට ඩයනා කුමරියගේ ආදාහනය වෙලාවේ පාර දෙපැත්තේ 10 ගාණක් සෙනග හිටියා. මිනිස්සු අඬනවා. එදා අඬලා තියෙන්නේ දෙපැත්තේ හිටපු මිනිස්සු විතරක් නෙමෙයි පාර දෙපැත්තේ තිබිච්ච ගස් කොළන් පවා අඬලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිත සතුටු වෙනකොට ගහ කොළත් සතුටින් ඉන්නේ. මිනිස්සුන්ගේ හිත දරුණු වෙනකොට නරක වෙනකොට දුකටපත් වෙනකොට ඒ ගහ කොළත් වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ හිත දරුණු වෙනකොට නපුරු වෙනකොට මේ ගස් කොළන් පවා අපිට එරෙහි වෙනවා. ඒක අද හොඳට බලා ගන්න පුළුවන්. අපිට මේ හුස්ම ගන්න තියෙන ගහ කොළම සමහර වෙලාවට අපි හුස්ම විනාශ කරනවා.
ඒ නිසා මේ පමණ වෙලාවක් මං කතා කළේ හිනාව ගැන. ඔබ පුරුදු වෙන්න hina වෙලා දවස පටන් ගන්න. ඊළඟට බුදුහාමුදුරුවන්ගේ ඊළඟ ගුණය තමයි පුබ්බ භාසි. පුබ්බ භාසි. පුබ්බ භාසි කියන්නේ මුලින්ම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. පුබ්බ කියන්නේ පෙර, මුලින්, කලින්. භාෂ කියන්නේ භාෂණය. කතා කරනවා. පුබ්බ භාසි මුලින්ම hina වෙනවා. පුබ්බ භාසි මුලින්ම කතා කරනවා. කොහේ ඉඳලා දාවේ? කාලා දාවේ. කාලා නැත්තම් දානශාලාවේ දොර ඇරලා තියෙනවා බඩ්ඩික්ක් කාලා ඉන්න. බලන්නකෝ. බුදුහාමුදුරුවන් අත්තරින්නේ කවදාවත් මිනිස්සු මේ තාම මේ ආපු කාරණාවට ඉලබිලා නැහැ. hina වුණා කතා කළා විතරයි. hina වුණා කතා කළා විතරයි. මම ඒකයි කිව්වේ මේ hinaවටයි කතාවටයි ජීවිත වෙනස් කරන්න පුළුවන්. මේ ලෝකේ කතා කරන්න පුළුවන් එකම කෙනා කවුද? කවුද? මිනිස්සයා. සත්තු නැද්ද කතා කරන? කවුද? ඉරව්, මයිනෝ, වෙන සැලලිහිනියා කතා කරනෝනේ. කතා කරනෝනේ. මයිනෝ එහෙම කතා කරනෝනේ. මැඩම් මේ ඇයි මේ පද පදලංගල හාමුදුරු මෙච්චර දුර ඉඳලා ගෙන්නුවේ? මයිනෙකුට කිව්වනම් ඉවරනේ. අද මේ ලේකම් කාර්යාලයේ පොසොන් වෙනුවෙන් බණක් තියෙනවා මයිනෝ. මයිනෝ කියයි අයිනෝ කියලා. හැබැයි මයිනෝ ගිරව් දන්නේ එක වයි. ගිරව දන්නේ මොකද්ද? පෙත්තබත් උච්චයි. පුළුවන් නම් ගිරව් දෙන්නෙක් කූඩුවට දාලා පෙත්තබත් කෑවද පෙත්තබත් කෑවද කියලා වට කරගෙන කූඩුව කියන්න ගියයිද කියලා බලන්න. කියන්නේ ගිරව් දෙන්නෙක් කූඩුවකට දාලා පෙත්තබත් කෑවද කියලා කියපන් කියලා කියන්න බලන්න. කියන්නේ මේ සම්මජාතිය. කියන්නේ ගිරව් දෙන්න උන් දෙන්න කතා කරන මේ මුන්ට පිස්සුබත් අපි දෙන්න අපේ භාෂාවෙන් පොඩි චැට් එකක් දාමු කියලා. ගිරවුන්ටත් තියෙනවා ගිරා භාෂාවක්. ගිරා භාෂාවෙන් ඒගොල්ලෝ කතා කරන මේ කී අපි මිනිස්සු කියනේව ගිරවුන්ට කියන්න බෑ. එක තනි කරලා ගිරවා තනි කරලා වට කරගෙන කෑ ගහලා බය කරලා කියවනකොට අර ගිරව මර බයට අර අපි කියන විදියට කියන්න උත්සාහ කරනවා. අපි කියනව නෙමෙයි කියන්න පුළුවන් කියන්න උත්සාහ කරනවා. අපිට ඇහෙනවා දැන් හරි දැන් පෙත්තපත් කෑවද කියලා ඒ විදියට කියනවා වගේ දැනෙනවා ඇහෙනවා. හරි. පෙත්තපත් කෑවද කියලා කියනවා වගේ ඇහෙනවා. දැන් අපි පෙත්තපත් කෑවද කියලා ඇහුවාම පෙත්ත අපි මොකක්ද අහන්නේ? පෙත්ත මොකක්ද අපෙන් අහන්නේ? අපිනුත් අහනවා. පෙත්ත අපිනුත් අහනවා පෙත්තපත් කෑවද කියලා. ඒ කියන්නේ පෙත්ත හිතන් ඉන්නේ අපිත් පෙත්තෝ කියලා. ඔච්චරයි. හැබැයි මිනිස්සෙකුට විතරයි මේ ලෝකේ කෙනෙකුට කතා කරන්න පුළුවන්. දෙපැත්තක් තියෙනවා. හිත හදන්නත් පුළුවන්, හිත බිඳින්නත් පුළුවන්. ඒ නිසා කවදාවත් කෙනෙකුගේ හිත බිඳෙන විදියට, කැඩෙන විදියට, රිදෙන විදියට වචනයක්වත් කතා කරන්න එපා. කොච්චර ලස්සනට කතා කරන්න පුළුවන්ද මිනිස්සෙකුට? කොච්චර ලස්සනට මිනිස්සෙකුට කතා කරන්න පුළුවන්ද? ඔය පොලිසිය මහත්තුරු ඉන්නෝ සමහර වෙලාවට අපි පාරේ යනකොට නතර කරනවා. හරි හොඳට කතා කරනවා. මම ඉතින් පිටිපස්සේ යන්නේ. මම සද්ද නැහැ. මං කියන ඩ්‍රයිවර් මල්ලි බොන දෙයක් කතා කරගන්න. සද්ද නැතුව යන්න ඉන්නේ කවුද කියලා ඇහුවොත් විතරක් කියන්නේ. වරදක් කළොත් දඩ කොලේ දුන්නොත් දඩේ ගන්න. මම පිටිපස්සෙල්ල ඉන්නවා. මං එතකන් කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි හොඳ පොලිසි මහත්තුරු දැන් මෙතනත් ඉන්නවා. ඉතින් වීදුරු ඇරලා මැඩම් කතා කළාම හාමුදුරනේ අනේ වහන්සේ දවසක් පොලිසි මහත්තයෙක් ඔය වගේ දඩ කොටේ ලිව්වේ නැහැ. අපි ඩ්‍රයිවර් මල්ලිට බැනලා කවුද ඉන්නේ කියලා ඇහුවාම හාමුදුරුවොත් එක්ක බනට යනවා කිව්වා. මං ඒතකොට වීදුරු පාත් කරලා කතා කළා. පොලිස් මහත්තුරු දෙන්නෙක් හිටියා.
ආනේ හාමුදුරුවනේ මේ අපි රියදුරු මල්ලි වැරද්දක් තමයි කළේ. ඒ වුණාට හාමුදුරුව හම්බ වෙච්ච එක ලොකු දෙයක්. හාමුදුරුව මෙහෙම හරි දකින්න හම්බ වෙච්ච එක ලොකු දෙයක් කියලා පොලිසිය මහතුරු දෙන්න මට වැඳලා අනේ හාමුදුරුව වඩින්න මේ වටින හාමුදුරුව කෙනෙක් පරිස්සම් කර යන්නේ කිව්වා. රියදුරු මල්ලිට. හරි හොඳ මහත්තුරු ඉන්න මං කියන්නේ මේ මිනිස්සුනේ හැමතැනම ඉන්නේ. ඔතන ඉන්නෙත් මෙතන ඉන්නෙත් එක එක જાති අය. ඒ නිසා අපට ඇත්තටම ලොකු දෙයක් කරන්න පුළුවන් අපේ හිනාව ඇතුලේ කතාව ඇතුලේ අපි කියනෝනේ ගෙදර ගිහිල්ලා කියනෝනේ මම ලේකම් කාර්යාලයට ගියා වැඩක් කරගන්න අම්මේ එතන හිටියන ඕන මැන්න ඕන කෙනෙක් හිටියා හරි කරුණාවන්තයි හරි හොඳයි. හරි ඉක්මන ට්‍රක්ටක් ගාලා වැඩක මිනිස්සු රස්තියාදු කරන්නේ නැහැ පොලිමක් නැහැ. මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ ට්‍රක්ටක් ගාලා කරලා දෙනවා. මෙහෙම කියනවා. නැන්නම් ඇවිල්ලා කියනවා මේ ආයි යනවනම් ලේකම් කාර්යාලයට ඒජී ඔෆිස් එක තමුසි යනවා මට නම් යන්න බෑ එතන හිටියාද කාලි යක්ෂණගේ අක්කා හරි නංගියා හිටියේ. මන්න යන්නේ පැත්ත බලාතේ. එහෙම කියනවා මම කියන්නේ රජයේ ආයතන. රජයේ ලේකම් කාර්යාලෙම නෙමෙයි. රජයේ ආයතනවල පන්සලකට යනවා රජයේ ඕනේ. පන්සලකට මම පන්සලේ හාමුදුරු යකෙක් වගේ මිනිහෙක් නෑ අයියේ. එන්නේ. ඒ පන්සල පව් කරලා වෙන පන්සලකට යනවනේ. ඉස්සර වගේ බෑ දැන්. ඉස්සර වගේ බෑ දැන් අපිත් දැන් මිනිස්සුන්ට ලෙන්ගතු වෙන්න ඕන, hina වෙන්න ඕන, කතා කරන්න ඕන. මම ඉන්නේ අලුත් ගෙවල් තියෙන වට 3-4000ක් වට කරගත්තු ගමක වතුරුගිරි මිලේනියම් සිටි කියලා අහලා තියෙන ප්‍රසිද්ධයි. මම කියලා තියෙන්නේ පොඩි හාමුදුරුවනේ අඳුරන්නේ නැති මිනිහි පන්සලට ආවොත්. අඳුරන අයත් එක්ක පැන කතා කරන්නේ අඳුරන්නේ අඳුරන්නේ නැති මිනිස්සෙක් ආවොත් ගිහිල්ලා කතා කරන්නේ විනාඩියක් කතා කරන්න ඕන කොහෙද මහත්තයා කොහෙද ඇත්තද ළඟදී දාවේ ඒ නෝර ගෙවල් විකුණනයි ඔය විකුණලා මම ආවේ හාඳුරුනේ මේ ළමයි ඉගෙන ගන්නව රස්සාවට යන කොළඹ දැන් මේ මිලේනියම් සිටි එකකින් අපි ගියක් ගත්තා නේ හරි සන්තෝෂයි මම ඕන දෙයක් මොනවා අපෙන් කෙරෙන්න තියෙන දෙයක් තියෙනවා නම් කියන්න ඕනම දෙයක් කියන්නේ ඔච්චරයි අපෙන් කරන්නේ අපට කවදාවත් කියනවා දහතුන වැසිකිළිය පිරීලා එනවා මේ බවු අයින් කරන්න ඉන්නේ කියලා කියනවා ඈ ලිඳ ඉන්න කියලා හඳුනන්න කියනවා නෑ අපට කියයි ඕනම් පිරිත් ටිකක් කියන්න බණ ටිකක් කියන්න දාන ටිකක් වළඳන්න කියනවා ආරාධනාවක් කරනවා මිසක අපින් වෙනත් මේ දේවල් මිනිස්සු ඉල්ලන්නේ නෑ කතා කරන්න මෙච්චර වෙලා මං කිව්වේ මේ හිනාව කතාව ගැන බුදුහාමුදුරුවෝ මධ්‍යම රාත්‍රියෙන් පැය දෙකක් වෙන් කරලා තිබ්බා දෙවි දේවතාවුන් වහන්සේලාට හමු වෙන්න. දෙවි දේවතාවෝ. අර මං මුලින් කිව්වනේ මිනිස්සු නිතරම ගැවසෙන තැන්වල දෙවිවරු එන්න වැඩි කැමති නැහැ. ඒ නිසා පැය දෙකක් දෙවිවරුන්ට වෙන් කළා දෙවිවරුන්ගේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේට කතා කරන්න. ඔය කියන ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ මධ්‍යම රාත්‍රියේ එක්තරා දේවතාවෙක් ආව බුදුහාම හම්බ වෙන්න. ආපු ගමන් අර වගේ මෙහිනා වෙලා කොහොම ආගිය තොරතුරු විමසලා මතකනේ ජේතවනාරාමේ දඹදිව ගිහපු ඔය අත උස්සන්න පොඩ්ඩක්. හොඳට අත උස්සන්න හොඳට. හොඳයි. සෑහෙන ගිහිල්ලා තියෙනවා. දඹදිව කොරෝනා වලට කලින්ද ගියේ පස්සේද? කොරෝනා වලට කලින් ඒක හරි. ඒක හරි කොරෝනා වලට කලින් ගියා නම් මිසක දැන් යන්න බෑ. මං 9 වතාවක් දඹදිව ගිහිල්ලා තියෙනවා 8 වතාවක්ම ගියේ ලක්ෂයකට රුපියල් ලක්ෂයට වඩා අඩුයි ටිකට් එක. දැන් මේ ගිය මාර්තු මාසේ ගියා. මේ අවුරුද්දේ නෙමෙයි ගිය අවුරුද්දේ මාර්තු මාසේ ගියායි ලක්ෂ 2.85ක් ගත්තා. ලක්ෂ 2.85යි එක මිනිස්සෙක් දැන් යන්න හම්බෙන්නේ නැහැ. කල්ලාතු එකපාරක් කර ගිහලා වැඳලා පුදුලාව නම් අනේ වාසනාවන්තයි දැන් ඉතින් යා ගන්න හිමි චොච්ච සල්ලියක් ඔය වගේ ඒ නිසා දැන් කරට දෙයක් නැහැ දැන් අර රත්නපුරේ තියෙන රජ්ජංග පුංචි දඹදිව අන්න එහෙවත් පොඩක් ගිහිල්ලා එන්න ඉතින් ඒක ඉතින් දඹදිව නෙමෙයි පුංචි එකක් ඒවත් චුට්ටක් ගිහිල්ලා බලලා එන්න අර යන්න බැරි වුණා අර දේවතාව ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක කතා බහ කරලා ඇහුවා ආපු කාරණා මොකෝ මොනවට දාවි ස්වාමීනි මම මේ ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න ආවේ දේවතාව කියනවා මම ප්‍රශ්නයක් ඒ කියන්නේ දෙවිවරුන්ටත් ප්‍රශ්න
දෙවිවරුන්ටත් ප්‍රශ්න අපි හිතනවා මේ මට තමයි ඔක්කොම ප්‍රශ්න කියලා. මට තමයි හැම කරදරයක්ම කියලා. නැහැ. මං ඒ කියන්නේ කිසිම කරදරයක් නැති කෙනෙක් ප්‍රශ්නයක් නැති කෙනෙක් අත උස්සන්න කිව්වේ ඒක කවුරුවත් අත ඉස්සුවේ නෑ නේ. හැමෝටම මොන හරි මේ වෙලාවේ එක එක જાති ඔක්කොටම තියෙන එකම ප්‍රශ්න නෙමෙයි. හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්න. හැබැයි මට කරදරයක් ප්‍රශ්නයක් ආවහම මට හිතෙන්නේ මොකද්ද? මටමමයි. මේ හැම කරදරයක්ම ප්‍රශ්නයක්ම මටමමයි. මට විතරමයි. නෑ හැමෝටම තියෙනවා කාටවත් කියලා වැඩක් නෑ. අපි ඒව හිමින් තීරු විසඳ ගන්න උත්සාහ කරනවා මිසක කාටවත් කියෝ කියලා වැඩක් නෑ. අර එක ගෙදරක පිරිජ්ජයක්. පරණ ගෙදරක පිරිජ්ජයක් එළි වෙනකම් පිරිත. සාමාන්‍යයෙන් අර බෙර ගහන කට්ටිය හවස 3-4 වෙනකොට එනවනේ. බෙර එක පාරක් ගහලා ඉතින් ওই බෙර ටික තියෙන කොහේ හරි පරිස්සම් තැනක තියෙනවා. ආයි තව පාරක් ගහනකොට ආයි ගන්නවා ඉස්ලි ගහනවා. කොහොම හරි බෙරකාරයා බෙරේ ගහලා ඉවර වෙලා කොල්ල කුරුට්ටන්ගෙන් මේ බෙරේ පරිස්සම් කරගන්න ඕනේ. බෙරකරුවා කැමති නෑ එයාගේ බෙරේට වෙන කවුරුවත් අත තියනවට. මේෂන් බාසුන් නැහැ එයාගේ හැන්ද පුරුදු හැන්ද වෙන කෙනෙකුට දෙන්නේ නෑ එයා. වෙන කෙනෙකුට දෙන්නේ නෑ එයා ඒක එයාගේ. බෙරකරුවා මේක බෙරේ ගහලා කල්පනා කළා මේක පරිස්සම් තියෙන තැන කොතනද කියලා බලලා හැමතැනම බලලා කුස්සියෙන් තිබ්බා. කුස්සියේ ගෑනු කට්ටියනේ ඒගොල්ලෝ තිබ්බර ගහන්නේ නෑ නේ. කුස්සිය මුල්ලෙන් තිබ්බ මෙතන පරිස්සම්. තිබ්බේ හරියටම වංගෙඩිය ගාව. දැන් වංගෙඩි නෑනේ මං කිව්වේ පරණ කියා. වංගෙඩිය තියෙනවා මෝල් ගහක් තියෙනවා. එතකොට වංගෙඩිය ගාවින් බෙරේ තිබ්බද වංගෙඩියයි මෝල් ගහයි නෙමෙයි වංගෙඩියයි බෙරේ ඕක ගෑවිලා යනෝනේ මේ. එක වගේ ටිකක් ඈතින් නෑදෑකමක් තියෙනවා. වංගෙඩිය බෙරේට කියවනවා ඉවරයක් නෑ. මේ බෙරේ උඹ හම්බ වෙච්ච කල් මෙහෙම හරි කාලෙකින් හම්බ වෙච්ච එක හරි ආසයි හරි සතුටුයි බෙරේ. ඉතින් කොහොමද කැපතනියපු කොහොමද ඉතින් මේ අනේ මන් දන්නේ බම් මම නම් පුදුම දුකක් විඳින්නේ මේ ගෙදර ආපු දවසේ ඉඳලා මේ මුල්ලේ බං මෙතනමයි මේ ගෙදරේ උන්ටත් බං ඒ හිතක් පපුවක් නැහැ. උදේටක් කොටනෝ දවල්ටක් කොටනෝ රැටක් කොටනෝ හවස කොල්ලෝ ඇවිල්ලා අච්චාරු කොටනෝ. හිත පපු නැහැ මේ ගෙදරේ උන් එකෙකුටවත්. ඒකට උඹට අම්බේ මන් දැක්ක කැලේ පෙරහැරෙත් උඹට ඉස්සරහින් යන්නේ බුදුහාමුදුරණක් කලින්නේ උඹ. බෙල්ලන් විල පෙරහැරෙත් යනවා. දලදා පෙරහැරෙත් මම මේ හරි උජාරුවට පෙර ගගන් ඉස්සරහින්ම උඹ යනවනේ. ඉතින් උඹට නම් මොන පදයක්ද කරදරයක්ද? මට තමයි මේ ඔක්කොම කරදර. උඹ හරි උජාරුවෙන් සන්තෝෂෙන් ඉන්නෝනේ බෙරේ කියලා. බෙරේ බෙද වෙලාවට සද්ද දැම්මට දැන් සද්ද නැහැ. අර වංගෙඩිය කියන ඔක්කොම ටික බෙරේ අහගෙන ඉඳලා අන්තිමට උඹ හිතන්නේ එහෙම තමයි. උඹට කොටන්නේ එක පැත්තට මට දෙපැත්තට පොටුනේ. බලකොට පෙරේ ටීට වඩා කරදර. වංගෙඩියේ ආන්නේ වගේ මේ හැමෝම එක කතා කරලා බැලුවොත් හැම කෙනෙකුට මොන හරි කරදර ප්‍රශ්න. අර දේවතාව බුදුහාඳුරු ගාවට ඇවිල්ලා ප්‍රශ්න එකක් නෙමෙයි දෙකක් ඇහුවා. සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. ස්වාමීනි මට ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබ වහන්සේගෙන් විමසන්න. සුවිජානෝ භවං හෝති දියුණු වෙන්නේ කවුද? මොන කෙනාද දියුණු වෙන්නේ? සුවිජානෝ පරාභවෝ පිරිහීමට ලපත් වෙන්නේ කවුද? කෙටි ප්‍රශ්න දෙකයි. දියුණු වෙන්නේ කවුද? පිරිහෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේත් කෙටියෙන් අහපු නිසා කෙටියෙන්ම උත්තර දෙකක් දෙනවා. ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. ධම්ම කාමෝ ධර්මයට කැමති කෙනා භවං හෝති දියුණුව දකේ. ධම්ම දෙස්සී ධර්මයට ද්වේෂ කරන්නා පරාභවෝ පිරිහෙනවය.
කෙටියෙන් තේරෙන්න කියනවා නම් ධර්මකාමියා පොහොසත්ය ධර්ම විරෝධියා දුප්පත්ය. ධර්මකාමියා පොහොසත්. එතකොට ඔබට හිතේ අපි ඉතින් ධර්මකාමී තමයි ධාර්මිකවයි ජීවත් වෙන්න හාමුදුරනේ වුණාට ඉතින් 아무තු පොහොසත්කමක් නැහැ අපි නම් ඉතින් ඔය වගේ හිතෙන්න පුළුවන්. ඒ කිව්වේ මේ ගෙදර තියෙන බඩු මුට්ටු වල පොහොසත්කම නෙමේ භෞතික වස්තු වල නෙමෙයි. දැන් ඔය හොඳ පිළිවෙලක් ඇති ගයක් හදාගෙන තියෙනවනේ. ඇත්තටම කියන්න පොල්ලතු පැලේ තිබිච්ච සතුට, ලෙන්ගතුකම, බැඳීම, ආදරය මේ මහා මන්දිරවල තියෙනවද කියලා කියන්නකෝ. නෑ නෙවෙයි. පොල්ලතු පැලේ අපි 10ක් 12ක් කට්ටියක් ඉතියේ පොඩි ගියා. අපි දන ගෑවි බඩ ගෑවි මම මේ කොහෙද මේ හරි ඉන්නේ කොටියෙද්ද? නෑ මං හිතුවේ කෑ ගහපු කෑ ගහලා කොටියෙ පැන්න කියලා. නෑ මේක කැරපොත්තේද ඔයද? වැඩි දඟලන්න එපා. යාට යන විදිහට යන්න දෙන්න. දැන් හරි කොටිය ගියා. මහින්ද මහත්තයා මොකෙද්ද කටුස් එක අපෝ පටුස්සන්ට බය වෙන්න එපා. දැන් කටුස්සෝ බය වෙලා ඉන්නේ. දැන් ඔක්කොම කටුස්සෝ යනවා ඇතුළට. ඊළඟට පාට වෙනස් කරගත්තු කපුට්ටු මේ කටුස්සෝ කටුස්සට පාට වෙනස් කරගන්න පුළුවන්. හරි දැන් හරි කටුස්සක් ගියා. ඊට පස්සේ මම මොකද්ද කියාගෙන ආවේ? පොල්ලතු පැලේ තිබිච්ච බඩු මුට්ටු නෑ. අපි නිදාගත්තේ පැදුරේ. හැබැයි දැන් මහා යෝධ ඇඳවල ඩබල් ට්‍රිබල් ඇඳවල් තියෙනවා. ඩබල් ට්‍රිබල් ඇඳිත් තියෙන එක මිනිහයි. එක්කෙනා ඉන්නේ වෙන වෙනම නිදාගන්න. අපි එක්ක පැදුරේ 3-4 දෙනා එකට නිදාගත්තේ. ඒ නිසා මේ භෞතික වස්තු වල ඇති දෙයක් නෑ. මේ භෞතික ලෝකයේ සතුට කියලා මහා ලොකු දෙයක් නෑ. අපි සතුට කියලා දෙයක් තියෙනවා. මතක තියාගන්න తాවකාලිකයි. අපි එහෙම සතුටු වෙන දේවල් ලැබුණාම මහා උද්දාමයටපත් වෙන ඕනට වඩා අතීතයට හැරිලා බලන්නකෝ. සතුටු වෙච්ච දේවල් දැන් ඔය ඇත්ත තරුණ කාලේ කොල්ල කෙල්ල කාලේ මේ අම්මලා තාත්තලා තරුණ කොල්ල කෙල්ල කාලේ මුලින්ම ඔය ඇත්ත යාළු වෙච්ච දවසේ කොල්ලට කෙල්ලෙක් කෙල්ලට කොල්ලෙක් මුලින්ම හම්බෙච්ච දවස් මතකයි. හරි ආසයිනේ. හරි ආසයි. තැන මතකයි. දිනේ මතකයි. hina වෙච්ච මුලින්ම hina වෙච්ච දවස මතකයි. මුලින්ම ඊට පස්සේ ඉඟි බිඟි පාලා කතා කරපු බොහොම අමාරුවෙන් බයින් කතා කරපු දවස මතකයි. ඊට පස්සේ කතා කරපු දවසේ හරි සතුටුයි නේ. ඊට වඩා සතුටු නැද්ද බැඳපු දවස? යාළු වෙච්ච දවසට වඩා යාළු වෙලා හිටියට වඩා විවාහ වෙච්ච දවස බැඳපු දවස් සතුටු නැද්ද? සතුටුයි. දැන් මොකද අත්තේ? දැන් මොකෝ? මම දැක්ක ත්‍රිවිල් එක පිටිපස්සේ වදනක් ලියලා තියෙනවා බඳින්න පෙර වස්තුව බැඳලා පස්සේ පුරා වස්තුව කියලා. ඇත්ත. බඳින්න පෙර වස්තුව බැඳලා පස්සේ පුරා වස්තුව කියලා. හරියට පුළුවන් නම් නිදන් කරලම දායි.
නිදන් කරලම දාය මේක පුරාණ වස්තුවක් කියලා. ඔව්. ඊට පස්සේ දරුවෝ හම්බ වෙනකොට ඊට වඩා සතුටු නැද්ද? සතුටුනේ. බැන්නට වඩා සතුටුයි දරුවෝ හම්බ වෙනකොට. හරි සතුටුයි. මෙතන මේ බණ පොලේ අද බණාන ආන්න කී දෙනෙක් අම්මා අප්පච්චිලා ඇවිල්ලා ඉන්නවද? දැනුත් හොරෙන් අඬනවා. ළඟ ඉන්න යාළුවටවත් නොපෙනෙන්න නොදැනෙන්න හොරෙන් ඇස්සල කඳුළු පුරවගෙන ඉන්නවා. ඇයි? අද ඔබ වැඩියෙන්ම අඬන්නේ දරුවෝ නිසා. පොඩි ළමයි නෙමෙයි. ළමයින්ටත් ළමයි ඉන්නවා. ඔබට ළමයි දරුවෝ හම්බ වෙනකොට ඔබ ගොඩාක් සතුටු වුණා තමයි. හැබැයි අද කාටවත් නොදැනෙන්න නොපෙනෙන්න හොරෙන් අඬනවා දරුවෝ නිසා. මම ඒකයි කිව්වේ මේ අපි අතීතයේ සතුටු වෙච්ච දේවල් ඔක්කොම හැමදාම සතුටක්ම වෙලා තියෙන්නේ නෑ. මේව වෙනස් වෙනවා. ඒක දැනගෙන ඉන්න ඉච්චරයි. ඔය වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා. ඒ නිසා ඔබට බඩු මුට්ටු අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔබ ආධ්‍යාත්මික පොහොසත් කෙනෙක්ද? ඔබේ ඇතුළාන්තයේ පොහොසත්ද? ඔබ මෙපමණ කාලයක් කරපු කියපු දේවල් සාධාරණයිද? ආයතනයක් හැටියට ඒකම් කාර්යාලයේ සහ මෙතන වෙන වැඩ කරන අය ඉන්නවා. ඔබ රටට වැඩ කරන අය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් ඒක රජයට නෙමෙයි රටට. ඒක මොන ආණ්ඩුවාවක් ඒ අය රටට මෙහෙවර කරන අය. ඔබ මෙපමණ කාලයක් කරපු සේවය අවංකව ඉෂ්ට කළාද? ලංකාවේ අවංකව වැඩ කරනවා කියන එක ලේසි නෑ. හරි අසීරු අමාරු වැඩක්. හැබැයි අවංක මිනිස්සු ඉන්නවා. අවංක සේවකයෝ ඉන්නවා. අපට දැන් අද තේරෙනවා මොන්න තරම් වංක විදියට ජීවත් වෙච්ච මිනිස්සු අද ඒවයි විපාක විඳිනවද ගෙවනවද? විඳිනවද? කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නැති තත්වයටම දැන් වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ හැම ක්ෂේත්‍රයක්ම උතනද මෙතනද හැම තැනම ගත්තොත් එහෙම කිසිම කෙනෙක් ගැන විශ්වාසයක් නැහැ වගේ. මිනිස්සුන්ගේ විශ්වාසය බිඳලා තියෙන්නේ ඉහළම තැන ඉඳලා පහළම තැන දක්වා. මේක හරි අමාරු දෙයක්. විශ්වාසය ගොඩනගා ගන්න සෑහෙන කාලයක් ඕනනේ. සෑහෙන කාලයක් ඕන විශ්වාසය ගොඩනගා ගන්න. විශ්වාසය නැති කරගන්න තප්පරයයි යන්නේ. ඒකනේ බැංකුවකින් සල්ලි ගන්න ගියත් බුදු අපි කියන්නේ අම්මේ පාවේ නෝමේ ණය ලෝන් එකක් ගන්න ගියා අදරව ඉල්ලනවා මේවා ඉල්ලනවා අපකාරයෝ අහනෝ ඉල්ලනවා අරෝමෙම ඇයි මේ ඒ කියන්නේ විශ්වාස නැහැ. නිකන් කට වචනෙට හෝ නිකන් Taman අස්සරක් ගහලා දෙන්නම් කියලා කිව්වට විශ්වාස නැහැ. විශ්වාසයේ බිඳගෙන මම විවාහ 31කට අස්සම් කරලා තියෙනවා. විවාහ 31කට අස්සම් කරලා තියෙනවා. 31 වෙනි විවාහයේ අස්සම් කළේ ඊයේ උදේ අපේ පන්සලේ තමයි වෙඩින් එක තිබුණේ. පිරිමි ළමයා පැත්තෙන් මං අස්සම් කළේ. විවාහ ඊයේ එකත් එක 31කට මං අස්සම් කරලා තියෙනවා. ඒ 31කින් 28කටම අස්සම් කළේ ගෑනු ළමයාගේ පැත්තට. ඉතින් සමහරුන්ට එක එක ආසාවල් තියෙනවා. අපි පැත්තෙන් පදලංගල හාමුදුරුව අස්සම් කරන්න. ඉතින් අපි අස්සම් කරනවා. ඔය විවාහ 31 මේ 28ටම ගෑනු ළමයි 28 දෙනාටම මම අස්සම් කළ අවවාදයක් දුන්නේ පිරිමි ළමයාට අනේ පුතේ මේක කඩාකප්පල් නම් කරගන්න එපා පුතේ. මොන අභියෝග ප්‍රශ්නාවක් කොහොම හරි මේක කාගෙන යන්න මේක අතරම මොකක්වත් කරගන්න එපා පුතේ මේ කියලා අවවාද ඒ අවවාදය අනිවාර්යයෙන්ම කරනවා. ඇයි ඒ මොකෝ බැරි වෙලාවත් මේක කඩාකප්පල් වුණොත් මට කරගන්න වෙනවනේ. ඇයි මමනේ කෙල්ලගේ පැත්තේ අපේ. ඕ දැන් සාමාන්‍ය රජයේ සේවකයෝ දෙන්නෙක් ගන්නෝ මේ ණයක් ගන්න ගියාම අස්සා. අර අයිතිකාරය ණය කිව්වේ නැත්තම් අර මිනිස්සුගේ කපා ගන්නවා. ඕ දැන් මට ඉතින් කපන්න මගෙන් කපන්න විදියකුත් නැහැනේ. මට කරගහන්න එනවා. මං ගෝ අනේ බුදු පුතේ කොහොම හරි මේක කරගෙන යන්නේ කියලා වැඩි. කඩාකප්පල් නම් කර විශ්වාස නැහැ. විශ්වාස නැහැ. කිසිම කෙනෙක්ගේ අඩුම තරමේ අර දවසක් මිනිස්සු කඩේට ගිහලා මම දැන් බණ ඉවර කරන්න හදන්නේ. බේකරියට ගියා මාළු පාන් ගෙඩියක් ගන්න.
බේකරියට ගිය මාළු පාන් ගෙඩියක් කන්න මේ මුදලාලි මාළු පාන් තියෙනවද? ඔව් අර තියෙනවා. අර ලියලා තියෙනවා මාළු පාන් කියලා. අරන් කන්න. මේ ස්වයං සේවා වැඩ කරන අය නෑ අරන් කන්න තියෙන. හොඳයි. මාළු පාන් ගෙඩියක් අරගෙන වාඩි වෙලා කනවා. මාළු පාන් ගෙඩිය කොයි වගේද? මම කියන්නේ හැඩි ත්‍රිකෝණයක් වගේ නේ. මිනිහා එක මුල්ලක් කෑවා. අර මුළු තුනක් තියෙනනේ මුළු තුනක් එක මුල්ලක් කෑවා. මාළු නෑ. කමන්නේ. තව මුළු දෙකක් තියෙනවනේ කියලා ඊළඟ මුල්ලත් කෑවා. ඒකෙත් නෑ. ඒකෙත් මාළු නෑ. නෑ තව මුල්ලක් තියෙනවනේ ඒකේ තමයි ඇත්තේ කියලා තුන් මුල්ලම කෑවා. ගොඩාක් ඉන්නේ තුන් මුල්ලම කාපු යුන් ඉන්නේ තුන් මුල්ල පැත්තේ. කොළ තුන් මුල්ලම කෑවා. මිනිහා කල්පනා කළා මේ අද මුදලාලි මාළු දාලා තියෙන්නේ මැදට. දැන් මුළු තුනේම නෑනේ මේ. මැදත් කෑවා. මැදත් කාලේ බැලිලා මාළු නෑ. මිනිහට තද වුණා. නැගිට්ටා. නැගිටලා මේ මුදලාලි මේ මොනවද? දෙවයට ඉල්ලුවේ මාළු පාන්නේ අර ලියලා තියෙනවනේ මාළු පාන්. ඔව් හරි මාළු පාන් දේ. ඔව් මාළු පාන්. කොහේ මාළු? මාළු තිබ්බේ නැද්ද? කාලා බලන්න එක ගෙඩියක් මාළු තියෙනවද නැද්ද කියලා ඔයානේ ඔය හදන්නේ. බලන්න මාළු තියෙනවද කියලා. මාළු නෑනේ. මේ එහෙනම් මට කියන්නකෝ මේ මාළු පාන් වලට එහා පැත්තේ අඩු කරලා තියෙන්නේ මොනවද? ඒ අර ලියලා තියෙන්නේ කිඹුල බනිස් කියලා. එහෙනම් මට චුට්ටක් බලලා කියනකෝ ඒකේ කිඹුල්ලු ඉන්නවද කියලා. කිඹුල බනිස් වල කිඹුල්ලු නෑ වගේ. මාළු පාන් වල මාළු නෑ. ඊට පස්සේ තමයි ඔය දැන් පාරේ යනකොට චෝම්පාන් වෑන් යනවනේ. යනකොට ලොකු පොල් ගෙඩි අකුරෙන් ලියාගෙන යනවා මැඩම්. මොකද්ද? මාළු තියෙන මාළු පාන්. මාළු තියෙන මාළු පාන්. මාළු පාන් නම් ආයි මාළු තියෙන කියලා අමුතුවෙන් ලියන්න දෙයක් නෑ නේ. මාළු පාන මාළු තියෙන්නේ බෑ. ඒක අඩුම තරමේ කොටින්ම කියනවා නම් අපේ රටේ මාළු පාන් ගෙඩියක් ගැනවත් විශ්වාසයක් නැත. මිනිස්සු ගැන අහන්න දෙයක් තියෙනවා. මාළු පාන් හදන්නෙත් මිනිස්සු නෙවෙයි. මාළු පාන් ගෙඩිය විශ්වාසය ගොඩනගාගෙන අම්මා තාත්තා දරුවෝ අතර දරුවෝ අම්මා තාත්තා අතර හාමුදුරුවෝ දායකයෝ හාමුදුරුවෝ අතර ආයතනයේ ප්‍රධානීය පාලක සහ පාලිත පාලක සහ පාලිත කියන්නේ පාලනය කරනයි පාලිත කියන්නේ පල්ලෙහා ගෙදර පාලිත නෙමෙයි ඔව් යටත් පිරිස වැඩ කරන අය මේ දෙගොල්ලෝ අතර විශ්වාසය අවංකකම තව කෙටියෙන්ම කියනවා ධර්මකාමීත්වය කියලා කියන්නේ මෙන්න මේ අවංකකම. ඔය අවංකකම තමයි ජීවිතේ අපට තියෙන අන්තිමම උසාවිය. නඩුකාරයා ඉන්නේ තමන්ගේ හදවතේ. උසාවිය තියෙන්නේ හදවතේ. අන්තිම සාක්ෂිය දෙන්නේ තමන්ගේ හදවතේ. ඒකට කියන්නේ හෘද සාක්ෂිය. කවුරු කොහොම කිව්වත් මොනව කළත් අවසානයේ නඩුකාරයයි උසාවියයි නීතිඥයයි තමන්ගේ හදවත. තමන්ට තමන් ගැන සතුටු වෙන ජීවත් වෙන්න. තමන්ට තමන් ගැන අභිමානයක් ඇති කරගන්න ජීවත් වෙන්න. පෙර සඳහන් කළා වගේ විශ්වාසය, ඒ අවංකභාවය, ඒ ධර්මකාමීත්වය අහිමිවීම තැන ඕනම ජන සමාජයක් පරිහානියට පත් වෙනවා. ඒක පන්සලද, පල්ලියද, ආයතනයක්ද, රටක්ද, ගමක්ද කියලා කතාවක් නෑ. මේ අපේ අංජලා දිසානායක මැතිණිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි මහින්ද මහත්තයා කිව්ව ලස්සන වචනයක් පවුල. නේ ප්‍රාදේශීය අපි රටට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවුල. ඒක හරි වටිනවා නේ. පවුලක්. ගෙයක් වගේ ගෙදර ගේ ඇතුලේ අම්මා තාත්තා ඉන්නවා, සහෝදර සහෝදරියෝ ඉන්නවා, දූල පුතාලා ඉන්නවා. ඒ එකිනෙකා අතර ගොඩනගා ගන්න ඕනේ ආදරණීය බව. වැඩ කරනකොට කපාගෙන යන්න, කොටාගෙන යන්න, ඉරිසියා කර යන්න නෙමෙයි. අපි Tamanට අයිති Tamanගේ වගකීම අවංකව හරියටම ඉෂ්ට කරන්න.
හරියට මිසික දවසක් මගේ මට බණකට ආරාධනා කරන නෝන කෙනෙක් ආවා ඒත් රජයේ ආයතනයේ ආරාධනා බාර ගන්න මං ඉන්නේ පළවෙනිද හැම මාසෙම එදා සතිය දවසක් දවල් 12න් පස්සේ වගේ වැඩට ගිහිල්ලා ආව හරි ලස්සනට සුදු ඇඳලා අපි මේ අංජලා නෝන වගේ සුදු සාරිය ඇඳලා මේ හරි ලස්සනයි පිළිවෙලයි සුදු කරාබු දෙකක් දාලා සුදු ඇටමාලයක් දාලා ඔෆිස් ගිහිල්ලා හාමුදුරනේ ආයි වරුවක් නිවාඩු දාලා හාමුදුරන්ට ආරාධනා කරන්න දෙන්න ඕන නිසා ඔබ වහන්සේ අද විතරනේ ඉන්නේ මම මේ ආවේ ඔෆිස් ගිහිල්ලා කියලා මේ හරි පිළිවෙලයි නෝන දැක්කම අර ඔක්කොම එකම පාටින් ඇඳලා එකම විදියට අතේ ලේන්සුව තිබුණ ලේන්සුවත් සුදු පාටයි ඔව් සාරියත් සුදුයි මාලත් මේ මාලෙත් සුදුයි මේ කරාබු සුදුයි ලේන්සුවත් සුදුයි නෝනත් සුදුයි ඕ යනකොට මං ආරාධනා කළේ යනකොට මං දැක්ක සිරිපු දෙන්න සිරිපු දෙය සුදුයි සිරිපු දෙය සුදුයි මගට ගිහිල්ලා ආයි ආවා ඇවිල්ලා මගෙන් කිව්වා හාමුදුරනේ මේ හාමුදුරු බණට මොකද්ද මාතෘකා කරගන්නේ මොකද්ද කිව්වා මං කොනෝනා හිම තාමතින් මෙහිම අදහසක් නැහැ එතෙන්ට ඇවිල්ලා ඉන්න මිනිස්සු දිහා බලලා මම මාතෘකාව හදාගන්න පුළුවන් නැත්නම් නෝනට මොකක් හරි මාතෘකාවක් තියෙනවා නම් මට කියලා යන්න මම ලෑස්ති වෙලා ඉන්න. අනේ හාමුදුරනේ එහෙනම් ලොකු දෙයක් හාමුදුරුවෝ මාතෘකා කරගන්නකො කැපිල්ල. මම හෙව්වා බණ පොතේ කැපිල්ල මාතෘකාව කැපිල්ල. මට හිතුණා නෝනගේ හැටියට සෑහෙන කැපිල්ල ඇති කියලා. ඔව්. තව අවුරුදු 6යි කිව්ව ඉන්න තියෙන හාමුදුරනේ වැඩ කරන්න තියෙන අවුරුදු 6යි. මෙච්චර කල් ඉඳලා මේ 6ත් අප්පිරිය වෙලා තියෙන දමල ගහලා යන්න හිතෙනවා හාමුදුරනේ. ආයිත් කල්පනා කරනවා ඉතින් මේ මෙච්චර කල් වැඩ කළා නිකන් දමල ගහලා ගියු මොකක් කරන්නේ හාමුදුරනේ හිමුනොත් ලෙඩක් දුකක් වුණාම උනත් ඉතින් බේතක් ඒතක් ගන්න හිට තව වයසට යනකොට කවුරුවත් නැති වෙන්න පුළුවන්. කාගෙන ඉන්නවා හාමුදුරනේ. මම අපි හරියට වැඩ කරන්න දෙන්නේ වැඩ කරන්න දෙන්නේ මේ ශරීර හොරු වැඩ කරන්න දෙන්නේ අපි දුවලා පැනලා ක්‍රියාශීලීව අවංකව වැඩ කරනකොට ඒවට හාමුදුරනේ හරියට කැපිල්ල ඊට පස්සේ මම ඉතින් කරුණ ටිකක් හොයාගත්තා කැපිල්ලට අදාළ ඔව් ඉතින් එහෙම එක කපාගෙන යන්න නෙමෙයි තමන්ගේ කාර්යය තමන් අවංක විශ්ත කරන්න ඔච්චරයි මොකද අපි පෙන්ෂන් යන දවසක් තියෙනවා නෙමෙයි අපි හැමදාම මෙතන ඉන්නේ අවුරුදු 55න් හරි 60න් හරි උතන යන්න ඕනේ. ඒ ගිහිල්ලා ගියපු දවසට අතීතය ආවර්ජනය කර සතුටු වෙන්න යම තියෙන්න ඕන. දැන් 11යි කාලයි වෙලාව. තව විනාඩි 5න් බණ ඉවර කරනවා. මං ජයවර්ධනපුර ඉස්පිරිතාලේ ලෙඩෙක් බලන්න ගියා අපි අඳුරන මහත්තයෙක් අතුරුගිරිය ඩෙන්ගු හැදිලා. දවල් 12ට ගිහින් බලන්න ලෙඩ බලන වෙලාවේ. ඉතින් මේ මහත්තයාට එච්චර අමාරු නෑ ඩෙන්ගු තමයි ඒකට අමාරු නෑ දෙම්මත් බහින්නේ පාරේ මේ කියලා හොඳට ඉන්නවා කතා කර ඉන්න අතරේ මට මගේ අපේ ඩෙන්ගු මහත්තයා මගෙන් අහනවා හාඳුරුනේ ඔය එහා පැත්තේ ඇඳී ඉන්න මහත්තයා හාඳුරු දන්නවද වයසයි අවුරුදු 70 ගාන බලලා කිව්වා නෑ මට එහෙනම් මතක නෑ කොහොම හිටියට නඩුකාරයෙක් කිව්වා නඩුකාරයෙක් දැන් අත් දෙකත් ගැට ගහලා කකුලුත් ගැට ගහලා කට ඇරගෙන හොඳටම නිදි. දවල් 12ට හොඳටම ගොරෝ නිදි. නඩුකාර හාඳුරුව. මේ ඉතින් විස්තර හරි මේ කියලා කිව්වා හාඳුරුවනේ ළමයි 3 දෙනෙක් තාත්තගෙන. ළමයි පුතාලා දෙන්නම රටේ කිව්වා බලන්නේ. දුවෙක් ඉන්නවා ඒක පාන දුරේ. දුව එන්නෙත් නැහැ. ත්‍රිවිල් කාර්යයක් යතේ සල්ලි වෙනවලු වර බලා ගන්න කෙනෙක් ඉස්පිරිතාලෙන් දාලා තියනවලු වර වයසයි දැන් බලා ගන්නවා අතපය ගැට ගහලා තියෙන රෝමියෝ ගලව ගන්නෝනේ ඉස්පිරිතාලෙන් බලා ගන්න උපස්ථායකෙක් දාලා තියෙන එයාට සල්ලි දීලා යන්නේ එනවලු ත්‍රිවිල් එක්කනේ දුව එන්නේ නැල්ලු පැත්ත පලාතේ මම හඳුරන්නේ දැන් ඇවිල්ලා දවස් 4 කිව්වා අර ඩෙන්ගු මහත්තයා මට කියන්නේ මම දැන් මෙහෙට ඇවිල්ලා ඉස්පිරිතාලේ නතරලා දවස් 4යි හාඳුනුනේ මේ දවස් 4ට එක රාත්‍රියක නිදා ගන්න හම්බුන්නේ නැහැ. එක රැයක එක රාත්‍රියක්වත් නිදාගත්තේ නැහැ ඌ. එක රාත්‍රියක රැයකවත් නිදාගත්තේ මම මත ඩෙන්ගු හැදුනම නිින්ද යන්නේ නැද්ද? නෑ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ.
එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. මේ මිනිහ හාඳුරුනේ රෑ එළී වෙනකන් නඩු තීන්දුව දෙනවලු. දවල් 30ෙම නිදුණු කට අරගෙන ගොරෝ එළි වෙනකන් නඩු තීන්දුව දෙනවලු. ඒ උසාවියේ නඩු තීන්දුව දීපු විදියටම පොතේ තියෙන විදියටම කියන කෑ ගහනවලු. ඉස්පිරිතාලෙටත් මහා උලක්ලු. මේක දැන් ටිකට් කපලා යවන්න විදියකුත් නැන කොච්චර උනත් නඩුව හරි. නඩුවක් නේ. හරි වදයක්ලු වෙලා තියෙන්නේ. ඉස්පිරිතාලේ ඉන්නේ උකන මේ නඩ මැරෙන්නේම නැහැ කියලා. මං කියන්නේ ඔය ඇත්තන්ට ජීවිතයේ අන්තිම වෙලා වයසට ගිහිල්ලා ලෙඩ දුකා වෙලා අන්තිම වෙලාවේ මතක් වෙන්නේ නමෝ තස්ස භගවතු ඉතිපිසෝ භගවා රහං සම්මා බුදු ගුණයක් මතක් වෙයි. නඩුකාර හාමුදුරු ඉන්නකම් නඩුම කියා හිටියා. දැන් ළමයිත් නැහැ. දැන් දරුවෝ බලන්නෙත් නැහැ. දරුවන්ට ඉගෙනුවා රටවල් වල එව්වා නඩුම කිව්වා. දැන් නඩුම බඩුම වෙලා. කාත් කවුරුවත් නැහැ. දරුවෙක් නැහැ. අඩුමතරේ වතුර ටිකක් කට හලන්නවා. ඔව්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ පැවැත්ම අවංකව හදාගන්න. කවදා හරි ඔබට ඔබ ගැන සතුටු වෙන්න අතීතයක් හදාගන්න. ඔයිට වඩා බනට වෙලාව ගන්න. බන කියලා බන අහලා පින් සිද්ධ කරගත්ත දැන් අවුවත් සැරයි ටිකක්. කොහොම නමුත් පින්කම ඉතාම හොඳට අපි අංජලා දිසානායක මැතිණියගේ නායකත්වය දායකත්වයේ අධීක්ෂණය මේ සියල්ලම ඇති කරගෙන ආයතනයේ සියලුම දෙනා වගේම අපේ මහින්ද මහත්මයා මේ බෞද්ධ කටයුතු සමායෝජක මහින්ද මහත්මයා තුමා එකට ගැලපෙනවා. තුමා ගැලපෙ මං හිතුවේ මුලින් මට හිතුනේ ආඳුනම කතා කරනවා වගේ. හරි පැහැදිලි වචන හරි පැහැදිලි හරි වචන මේ පටලැවුන්නේ. හරි ලස්සන හොඳ සංයමයෙන් සාන්ත හඩක් තියෙනවා. බණ කියන්න නම් නම්බර 1 මහින්ද මහත්තයෝ. පුළුවන් නම් මහනෙල දාන්න පෙන්ෂන් ගියාට පස්සේ හරි ගන්න මහන වෙන්න. මමත් මහින්දම කියලා දාන්න. මහින්ද හාමුදුරුවෝ කියලා ඉන්නේ. ඉතින් එතුමා ආරාධනා කළා අනිත් සියලුම දෙනා අනිත් හැමෝම මේ ආයතනයේ එකවන්ව පවුල රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවුල එකවන්ව එකතු වෙලා පිළිවෙලකට ලස්සනට වෙලාවට 10 නම් 10. ආයි පදලංග හාමුදුරු තප්පරයට වැඩ කරන්නේ. හැම දෙයක්ම හොඳට සංවිධානය කරලා තිබුණා. ඉතාලම හොඳයි. අපේ පොලිසිය මහතුරුත් උදව් කළා. රත්තොට පොලිසිය රත්තොට පොලිසිය ස්ථානාධිපතිතුමා ඊළඟට අපේ රථ වාහන අංශී ස්ථානාධිපතිතුමා වෙන පටි තියෙනවා. උදන්නේ මහත්තයෝ මොන පටිද කියලා රෝල්ද දන්නේ. ඒ ඔක්කොම මහතුරුත් බණ ඇහුවා. ඒ ඔක්කොම එක විදියට හොඳට බණ ඇහුව බණ ඉවර වෙනකන් හැම දිනම මතක් කරනවා. ඒ වගේම ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලය ඊළඟට තව මොනවද කිව්වම ඉන්න මහත්තයා ඒ ඔක්කොම සමිති සමාගම් දායක වෙලා උදව් කරලා සම්මාදන් වෙලා පින්කම කළා. මේ ඊළඟට අපේ කේ.ජී. පద్මා ප්‍රේමරත්න මහත්මිය මේ සඳහා අවශ්‍ය බරපැන දායකත්වය ලබාගත්ත විදේශගත වෙලා ඉන්න වැඩිමහල් පුතු බී.එම්. සම්පත් රංගන ගීතදේව මම ධම්මදේව යා ගීතදේව සම්පත් රංගන ගීතදේව මහත්මයා සල්ලි මුදල් එවල තියෙනවා. එතුමන්ලා මේ වෙලාවේ සිහිපත් කරමින් එතුමන්ලාගේ සියලු කටයුතු සඵල සාර්ථක වෙන්න දිනු වෙන්න කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මීට වසර 3කට පෙර අභාවයටපත් බී.එම්. විමලසිරි මහත්මයාට ආදරණීය ස්වාමියාට සම්පත් මහත්මයාගේ අපච්චිට ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත් මේ ලේකම් කාර්යාලයේ සේවය කරන අපේ මේ දිසානායක මැතිණිය ඇතුළු හැමෝම නමින් අභාවයටපත් සියලු ඥාතීන්ටත් බණහන්න ආපු ඔයත් නමින් මිය ගිහපු සියලු ඥාතීන්ටත් මගේ අවුරුදු 3කට පෙර මිය ගිය අම්මටත් මාස 7කට පෙර මිය ගිය තාත්තටත් යුද්ධය නිමා කොට සාමය උදා කරන්නට ත්‍රිවිධ හමුදාය පොලිසිය ආරක්ෂක මේ සිවිල් ආරක්ෂක අංශයේ මිය ගියපු රණවිරු 27000කට වඩා වැඩි ඒ සියලු රණවිරුවන්ටත් සිවිල් වැසියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මිය ගිය අත්න්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා
මියගිය හැමටම නිවන් ලැබේවායි සාදු කියලා පින් දෙමු. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දේව පිහිට දේවාරක්ෂාව අපේ අංජලා දිසානායක මැතිණිය ඇතුළු රත්වට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙනාටම බණ අහන්න ආපු ලොකු කුඩා සෑම සියලු දෙනාටවත් උදව් කරපු සියලු සංවිධානවලටත් ඒ වගේම අපේ පద్මා ප්‍රේමරත්න මහත්මිය සම්පත් රංගන ගීතදේව මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමටත් මෙකේ නොකී මුතුකුඩේ යල්ලපු පාහෝදපු පාපිහදාපු පාවඩේලපු මල්වට්ටි හදපු මේ ධර්මාසනාදිය හදපු තාම ලස්සනට මේ ගොක් සැරසලි වලින් මල් ධර්මාසනාදිය හදලා තියෙනවා. හැමෝගෙම දෑත් එකතු වෙලා තියෙනවා පවුලි සමගින්. ඒ මෙකේනොකේ හැම දෙනාටම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පෙනෙන්නට හෝ නොපෙනෙන්නට අපල උපද්‍රව කරදර හිරිහැර ලෙඩ දුක් බාධක ඇතනම් දුරු වේවා. සියලු කටයුතු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සඵල සාර්ථක වේවා. දෙවියන්ටත් නිවන් ලැබේවා සාදු කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ඊළඟට අල්ලපු මේ එහා පැත්තේ තියෙන පන්සල පිමහින්ද මහත්තයේ පන්සලේ ගැනත් මතක් කළා. මේ පන්සලේ නායක හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නයටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. මේ අවස්ථාවට වැඩම කළ අපේ සීල මාතා දසසිල් මෑණියන් වහන්සේ වැඩම කළා. ඉතුමිය ඇතුළු සියලු දෙනාටවත් මුල ඉඳලා අවසානයේ දක්වාම හැම අතකින්ම මේ පින්කම ලස්සන කරගන්න සාර්ථක කරගන්න උදව් උපදව් කළ ආධාර අනුබල දීපු සෑම සියලු දෙනාටමත් අපේ අංජලා දිසානායක මැතිණිය ඇතුළු කොටගත් මේ ලේකම් කාර්යාලයේ පවුලේ හැම දෙනාටමත් පැමිණි හැම දෙනාටමත් යහපතක් සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බණ ඉවර කරන්නේ පුරුදු පරිදි අම්මා තාත්තා ගැන කවි දෙකක් කියලා වැඳ ගන්න අහගන්න. පළමු කවිය අප්පච්චි ගැන. පොඩ උගුරක් බැරෑඩි මේ දවස්වල බණ වැඩිනේ උදේ ඉඳලා පුළුවන් හැටියට කියන්න. තරුදාසන් පාන පුන්සඳ මගේ පියා පනනල රට ගන්නට මට හුස්ම පොදයි පියා පියවර පියවර පාසා සෙවනල්ලයි පියා ජීවන මග කෙලවර කොට නිවන් දකින් පියා. අම්මා ගැන සංසාරේ මරු කතරට සීත ගඟුල අම්මා බවගමදී ගිම්මිවන්න නුගසෙවනකි අම්මා ජීවන මහා ගිර නගින්න ඇරමිටියයි අම්මා ජීවන මග කෙලවර කොට නිවන් දකින් අම්මා. මේ කවිය අහගෙන ඉන්න අඩුපාඩු හදාගන්න. පද 4යි තියෙන්නේ, අඩුපාඩු 4ක් තියෙනවා. කවි පද 4 ඉවර වෙනකොට අඩුපාඩු 4 හදාගන්න. ඉපාකි
සීත උඩඳු වන්නට යාපත නැසෙනවා ඉපා කිසිට කෝපවන්නට ඉන් හොඳ ගති මැකෙනවා ඉපා කිසිට දුකක් දෙන්නට හදවත් රිදෙනවා ඉපා ආශා පුදී බඳින්නට මැරෙනවා අපි ධර්ම ශ්‍රවණය කළ හැමටත් දහම් පිරිකර අතගසා සම්මාදන් වෙච්ච හැමටත් වචනයකින් හරි උදව් උපදව් කළ හැම දෙනාටමත් ඒ වගේම මේ ශබ්ද පරිපාලන කටයුතු කරපු ඒ මහත්මයා ඉතාම හොඳයි එතුමාගේ ශබ්ද පරිපාලනයත් ඉතාම හොඳයි මේ සද්ද හරියට නැත්තම් වැඩ ඔක්කොම අවුල් මොනවා තිබුණත් වැඩක් නැහැ සවුන්ඩ්ස් හරියට බැලන්ස් කරගන්න බැරි නම් එතුමාටත් පින් දෙනවා වැඩි ඉතාම හොඳයි අංජලා නෝනා කිසිම අඩුපාඩුවක් නැහැ අංග සම්පූර්ණව ලස්සනට පිළිවෙලට හැම දෙයක්ම සිද්ධ වුණා එහෙනම් හැම දිනාටම තිරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිමිති කරගනිමින් රටට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සුබ සාධක සංගමය මගින් සංවිධානය කරන්නට යෙදුණු එම සුමధుර වූ ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණේ අද ධර්ම දේශනාවේ දේශකයාණෝ රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික කාව්‍ය ශාරද අවසරයි පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ ඔබ ඒ සද්ධර්මය ඇසීම තුළින් උන්වහන්සේගේ ධර්ම අනුශාසනා ශ්‍රවණය කිරීම තුළින් ඔබ ජීවිත යහපත් ජීවිත බවට පරිවර්තනය කර ගැනීම සඳහා මේ ධර්ම අවවාදයන් උපයෝගී කරගනිමින් ඔබගේ සසර ජීවිතයේ සපවත් කොට නිවන් සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉවහල් වන පරිදි ඔබගේ ජීවිතය හැඩගසා ගැනීම සඳහා අදිෂ්ඨානයක් ඇති කර ගන්නා ලෙස මේ අවස්ථාවේදී ඔබෙන් ඉල්ලා සිටිනු ලබනවා. මේ පුණ්‍යවන්ත වූ කටයුත්ත සංවිධානය කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම උපදෙස් පරිදි කාර්යාලය සුබ සාධක සංගමයේ පූර්ණ සංවිධායකත්වය ලබා දෙනු ලැබුවා. විශේෂ බැතිබර දායකත්වය ලබා දුන්නේ ඉහළ අංක 72 එක දරණ නිවසේ පදිංචිව සිට මේට වසර 3කට පෙර ආතු අභාවත් ප්‍රාප්ත වන්නට යෙදුන බී.එම්. විමලසිරි මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස එතුමාගේ ආදරණීය ස්වාමීදිය වන කේ.ජී. පද්මා ප්‍රේමරත්න මහත්මිය ඒ වගේම මේ වන විට විදේශගතව සිටින වැඩිමහල් පුතණුවන් වන බී.එම්. සම්පත් රංගන දීපදේව මහත්මයා ඇතුළු දුවදරුවන් තමයි මෙහි ප්‍රධාන බැතිබර දායකත්වය සුළු ලැබුවේ. ඒ වගේම මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් අපේ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනු ලබනවා. මේ සංග්‍රහ කටයුතු වලදී දායකත්වය ලබාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවුල හා එක් වූ සමෘද්ධි මහා සංගමය ඇතුළේ සියලුම දෙනා මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් සිහිපත් කරනු ලබනවා. ඒ වගේම මේ ආගමික කටයුතු
සම්බන්ධීකරණය කිරීමේදී විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ අපේ කාර්යාලයේ ඉදිරිපස තිබෙන ශ්‍රී සුදර්ශන පිරිවෙනේ ගෞරවනීය විහාරාධිපති අවසරයි පූජ්‍යපාද බිමුරත්වයේ සුමංගල මහින්දානන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ලබා දුන් සහයෝගයත් අපි මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරනු ලබනවා. ඒ වගේම මේ ඔබට ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට අපහසුතාවයක් නැතුව අයුරින් බේරිලා මේ කාර්ය කරන්ට ශ්‍රවණ ලබා දීම සඳහා අපට මේ විශ්වාසන ලබා දුන්නු ඒ සමිති සමාගම් වල සියලුම දිනාටත් අපේ කෘතවේදීත්වය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමැතියි. දැන් තිබෙන්නේ දහමට කරන ගෞරවයක් ලෙස දේශපාලන වහන්සේට දහම් පඬුරු පූජා කිරීමේ අවස්ථාවල්. එම සත්ක්‍රියාව සිදු කරන්නට මා ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා කේ.ජී. පද්මා ප්‍රේමරත්න මහත්මියට. අපි සාදුකාරයක් පවත්වමු. එහෙනම් මේ පුණ්‍යවන්ත කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා කාලය ධනය පරිශ්‍රමය වැය කරමින් පුජ්‍යලයන් හැටියට සංවිධාන හැටියට ආයතන හැටියට සහයෝගය ලබා දුන් සියලුම පින්වත් පුජ්‍යලයන්ට සංවිධාන වලට ආයතන වලට අපේ කෘතවේදී ප්‍රණාමය සිහිපත් කරන සිටින අතර යම්කිසි හේතුවක් මතව යම් ආයතනයක් අපිට පෞද්ගලිකව සිහිපත් කරන්නට අතපසු වෙනනම් ඒ පිළිබඳවත් සභාව වර්ධනය කරන ලෙස ඉල්ලා සිටිමින් අද මේ සිදු කරගත් උතුම් පුණ්‍ය කටයුත්තේ ආනුභාවයෙන් ඔබ සියලු දෙනාටම මෙලොව පරලොව සෝසහනේ සලසා ගැනීම සඳහා සසර සපවත් භාවයේ පිණිස කෙලවර අමාමහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහා මේ පින්කමේ කාන්තේම හේතු වේවායි වාසනාව වේවායි ප්‍රාර්ථනා කරමින් අද මේ සුමధుර ධර්ම දේශනාමය පුණ්‍ය කටයුත්තේ කටයුතු නිලවටපත් කරනු ලබනවා. ඔබ සියලු දෙනාටම පුරවන් සරණයි.